කයි හිතයි එකට එක් වෙලා ඇන්දේ වැටි පුටුවේ ඇති පොළොවේ වැතිරිලා උරුසෙවනේ මල් සුවඳින් හීනයක් වෙලා පොත් අතරින් ඉකිලෙමි පොත් කුරුල්ලෙක් වෙලා ඉස්කෝලේ නිවාඩුවට උත්සාහුවේ පොතින් පොතට නියබායම් හරි සැහැල්ලුවේ කොටු කමිසේ උදසාකුවේ බර අඩුවෙන් වාදෙන්කම ඇති කියා හිතේ ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා මගේ ආදරණීය දරුවෝ හැම දිනකටම අදත් අපි හම්බෙන්නේ ඊයේ වගේම 3 ශ්‍රේණියෙන් 4ට යනත් 4 ශ්‍රේණියෙන් 5ට යනත් සියලුම දරුවන් එක්ක මව්බස විශේෂ පාඩමක් ආවරණය කරගන්නයි. ඉතින් ඊයේ නත්තල් දවසේ හවස පන්තියක් පැවැත්වුවා. ඒක බොහොම සාර්ථකයි. ගොඩක් අය මට පස්සේ කවි ටික කියලා එවලා තිබ්බා. විවිධ විදිහේ දේවල් එවලා තිබුණා. ඒ හින්දා ඒ ගැන ඇත්තටම සතුටුයි. හරි දරුවන්ට පාඩමක් ගන්න අමාරුයි කියන කාලෙකනේ නේද අපි මේ ඉන්නේ. ගොඩාක් වෙලාවට අපිට ඇහෙන්න තියෙන තරම් දෙයක් තමයි ළමයි ඉගෙන ගන්න කැමති නෑ කොච්චර ඉගෙනුවත් වැඩක් නෑ මතක හිටින්නේ නෑ කරන්නේ නෑ ආස නෑ වගේ වචන නෑ ඇහෙන්නේ. ඔයගොල්ලෝට එහෙම ඇහෙන්නේ නැද්ද? අපේ පැත්තේ නම් එහෙමමයි ඇහෙන්නේ. හරිද? හැබැයි ඉතින් මගේ වාසනාවට මට මේ වෙලාවේ හම්බෙලා තියෙන දරුවෝ නම් එහෙම නෑ නේද? මේ ඔබට කියන්නේ. ඔයා බොහොම උනන්දුවෙන් වැඩ කරන කෙනෙක්. මොකද මම ගොඩාක් ළමයි එක්ක වැඩ කරන කෙනෙක් කරපු කෙනෙක් ඒ අත්දැකීමෙන් කියන්නේ ඔයා බොහොම කැමැත්තෙන් වැඩ කරන නිසා තමයි මේ දේවල් මේ විදිහට කරන්නේ. ඉතින් අදත් තෝරගත්තා සිංහල පාඩම් දෙකක්ම ඔයාට ශිෂ්‍යත්ව විභාගේ පෙළ පොතේ හම්බ වෙන්නේ නැති. නමුත් ගුරුවත් පොතේ විෂය නිර්දේශයේ තියෙන පාඩම් දෙකක්ම අද දවසේ තෝරගත්තා. ඊට කලින් අද දවසේ ගැනත් මතක් කරන්න ඕනේ මේ හැම දවසක්ම අපිට හරි වටිනවා. අද දවස ගැන කතා කරොත් අද 2025 12 වෙනි මාසේ ඒ කියන්නේ දෙසැම්බර් 26. අපි පොඩි කාලේ 2004 කියන වර්ෂේ අපි ඒ කාලේ ඉස්කෝලේ යනවා. ඕගොල්ලෝ ඉපදිලා නැහැනේ 2004 නේ. මීට අවුරුදු 21කට පෙර. අද වගේ දවසක නත්තල් දවසට පහුවදා පොයේ දවසක් යෙදිලා තිබ්බා. ඉතින් නත්තල් සමරපු අය ඒ සතුටු වුණ අය පහුවදත් නිවාඩු පොයේ දවසක් බොහොම සතුටින් දවස ආරම්භ කරද්දිම උදේ 9යි ගානකට මහ මුහුද ගොඩ ගැලුවා. ඒක ඔයා අහලා තියෙනවා. ඒකට සුනාමි කියලා අපි නමකින් හඳුන්වනවා. ඒක ජපාන් නමක්ලුනේ නේද සුනාමි කියන්නේ. ඉතින් මුහුදේ සිදුවිච්ච භූමිකම්පාවක් හේතු කරගෙන අපේ රටටත් සුනාමි රළ ආවා. ඇවිල්ලා ගොඩක් මිනිස්සු මැරුණා. ගොඩක් අයට තමන්ගේ අම්මා තාත්තා නැති වුණා. අම්මා තාත්තට දරුවෝ නැති වුණා. තමන් අමාරුවෙන් හම්බ කරගත්ත ගෙවල් ඒ වගේම තමන්ගේ වටිනා කියන සම්පත් නැති වුණා. රටේ පොදු දේපල ගොඩක් නැති වුණා. ඒ වගේම මිනිස්සුන්ගේ හිත් ගොඩක් රිදුණා එදා. ඉතින් අද අපි ඒ අතීතේ මතක් කරන්නේ අපේම මිනිස්සු තමයි ඒ කරදරයටපත් උනේ. ඒ නිසා ඒ අයව සිහිපත් කරනවා අද දවසේ දෙසැම්බර් 26 අපි පුරුද්දක් විදියට මේ අපේම මිනිස්සු දුක් විඳපු එක. එක විනාඩියකට තප්පර 15කට නැගිටලා පොඩ්ඩක් ඉඳේ වෙන්නේ. සිහිපත් කරමින් එහෙම කරදරයක් වුණා නැවත එහෙම කරදරයක් කිසිම කෙනෙකුට වෙන්න එපා කියලා තප්පර 15ක් නැගිටලා ඉන්න. හරි හොඳයි. ওই වගේ සිද්ධි අපි එහෙම සිහිපත් කරනවා. ඒවට කියනවා ස්මරණය කිරීම කියලා. පහවසර පොතේ තියෙනවා ස්මරණය කියන වචන. ඒ කියන්නේ සිහිපත් කිරීම තියෙනවා. සමහර ඒවා සතුටු හිතෙනවා, සමහර ඒවා දුක හිතෙනවා. ගොඩක් තියෙනවා.
අද පාඩමට යන්කෝ. පාඩමට යද්දි අද හම්බෙන්නේ ආසම පාඩම් දෙකක්. හැබැයි අසා ලිවීමක් ලියලා යන්න ඕන. කැමති නේද? ඊයේත් ලියුවා හොඳ වචන ටිකක් නේ. අද ලියමු එක වචනයක් ඉස්සරලාම නෙළුම් මල. නෙළුම් මල. නෙළුම් මල කියනකොට ඕකට කියන සමානාර්ථ පදත් ඔයා දන්නවනේ නේද? විශේෂ නිර්දේශේ නම් තියෙන්නේ මොනවා කියලා තියෙන්නේ? සියපත කියලායි තියෙන්නේ. හැබැයි තවත් වචන නැතුවම නෙවෙයි. නෙළුම් මල. දෙවෙනි වචනෙට ලියන්න දැන් නෙළුම් මලක් හරි අපි කඩා ගන්නකොට කියනවා කඩා ගන්නවා කියන්නේ නෑ ඇත්තටම. කඩනවා කියනකොට තවත් වචන එනවන්නේ. දැන් මේ පෑනක් වගේ කඩන්න පුළුවන් නේද? එහෙම කඩා බිඳ දැමීම් වගේ අදහස නොෙන්න ඔය මල් වගේ වට කඩනවා කියන්නේ මල් නෙලනවා කියලා කියන්නේ. හරිද මහේෂිකා? ඔයගොල්ලෝගේ පැත්තෙත් එහෙම. නිම්සරාගේ නංගී ගමේ එහෙමද කියන්නේ? මල් කඩනවද මල් නෙලනවද? මල් කඩනවා කියන්නේ එහෙම කියනවනම් වැරදි. මොකද කඩනවා කියනකොට ඉතින් කඩන්න පුළුවන් නේද? විවිධ විදිය මේක ඕනනම් කඩලා කුඩු කරලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ අදහසක් එනවා. ඉතින් කඩනවා කියනවා වෙනුවට නෙලනවා. අපි දෙවෙනි වචනෙට ගන්නවා ඔය නෙලන වෙලාවේ කියන කවි වර්ගයක් විශේෂයෙන් හඳුන්වනවා. ඔය ගොයන් නෙලනකොට වගේ තමයි. මල් නෙලනකොට කවි කියන්නේ නැහැ ඉතින්. නෙළුම් කවි කියලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ විශේෂ නිර්දේශයේ දෙවෙනි කවි කිහිපයක් අපට ඇතුළත් වෙලා තියෙනවා. දෙවෙනි වචනේ නෙළුම් කවි. හරිද ශාලනි? ආදිත්‍ය ලිව්වද? නෙළුම් මල කියලා ලිව්වා. ඒකට කිසිම සම්බන්ධතාවයක් නැහැ නෙළුම් කවි කියන්නේ. දෙකයි. තුන්වෙනියට ලියන්න ආපන ශාලාව. ඉස්කෝලේක තිබිය යුතු අංගයක් නේ. තියෙන්න ඕනේ නැත්තම් වැඩකුත් නැහැ ඉස්කෝලේ. නේද ශාලනි? අනිවාර්යෙන් තියෙන්න. සමහර දවසකට ඔක වහලා දාන්න. ඉතින් මාර අවුලේ තමයි ඉන්නේ නේ. ඕනේ. මොකද අපේ මූලිකම අවශ්‍යතාවයක් ඉටු කරනවා අපේ ආහාර අවශ්‍යතාවය ඉටු කරනවා ආපන ශාලාව. කැන්ටින් කියලා අපි එකට කියනවා. හරිද තුන්වෙනි වචනේ? ආපන ශාලාව. සසන් හරිද? ඔසන්ද ලිව්වද? සුමීරු හරිද? ජනිත් මගේ හරිනේ. වචන තුනක්. හතරවෙනි වචනෙට මම දෙන්නම් ඔයාට ගිනි මැල කියලා ලියන්න. ගිනි මැල. ගිනි මැල. ගිනි මැල කියන්නේ මෙහෙමයි ඉතින්. දැන් ඔය අපි හිතමුකෝ අපේ මිදුල වත්ත පිටිය පොඩ්ඩක් සුද්ධ කරා උදුළු ගෑව හරි මොනවා හරි කියමු. ඊට පස්සේ රෝඩු ටික එකතු කරලා ගිනි තියලා අපි කියන අපි ගිනි මැලයක් ගැහුවා. ගිනි මැලයක් ගැහුවම සාමාන්‍යයෙන් එතන ඉන්න ඕන. ගිනි තියලා හරි කියලා යන්න බෑ. නේද? කොහේ ගිනි ගනේද කවුද දන්නේ? ඒ හින්දා සාමාන්‍යයෙන් ගිනි. ඉතින් අපේ ඔය ගෙවත්ත තේමාවෙත් තියෙනවා ගිනි මැල ගැන. හේන් වගාවේදී කැලෑ කපලා සුද්ධ කරලා ඒවා වේලුණාට පස්සේ හේනට ගිනි තියෙන. ඒතකොට මහ ලොකු ගිනි මැලයක් එතන තියෙනවා. දන්නවනේ ගිනි මැලේ කියන එක නේද? වචන කීයක්ද මන් දුන්නේ? 4යි. 4 වෙනි එක තමයි ගිනි මැල. අන්තිමේට ලියන්න අග්ගලා කියලා. අග්ගලා. අපේ 4 වසරේ පෙළ පොතේ තියෙනවා අවසාන පාඩම සමනොල කන්ද මුදුනේ අපි ඉර දැක්කා. ලස්සන පාඩම. ඒකේ තියෙනවා මේ සිරීපාද යනකොට ඉස්සර ඉඳලා මිනිස්සු සීතලට ගැළපෙන ආහාර වර්ග අරන් ගියලු. ඒ අතර අග්ගලා හරි විශේෂයි කියලා තිබ්බනේ. තිබ්බනේ පොතේ තියෙනවා ඒක. එතන අග්ගලා කොහොමද එතන තිබ්බේ? ඔය වචන අපට ඕන විදිහට ලියන්න බෑ. දැන් අද වචන පහ ආපහු කියන්න. පළවෙනි එක නෙළුම් මල. දෙවෙනියට දුන්නා නෙළුම් කවි. තුන්වෙනියට මන් දුන්නේ ආපන ශාලාව. හතරවෙනියට දුන්න වචනේ ගිනි මැල. පස්වෙනියට දුන්න වචනේ අග්ගලා. හරිද? ඊයේ මම පන්ති වලට විශේෂ දෙයක් කියලා දුන්නා මේ සිංහල කියන්නේ මොකද්ද? දැන් අපිට නම් ඇත්තටම සිංහල කියලා විෂයකුත් නැහැ නේ. තේනවද ඔයගොල්ලන්ට? ඉස්කෝලේ සිංහල කියලාද කාලසටහනෙම තියෙන්නේ? නෑ නේ මව්බස කියලා තියෙන්නේ. ඉතින් මව්බස කියලා අපි ඉගෙන ගන්නේ සිංහල කියන විෂය. ඔකට සිංහල කියලා දාලා නැත්තෙත් මං හිතන්නේ සිංහල කියන විෂය එහෙම පොඩි සුළු කොට තකන්න පුළුවන් කක් නෙමෙයි. මහ ලොකු එකක්. මේ සිංහල භාෂාවේ හැදුන විදිය ගැන කලින් දවසේ මං කිව්වා. කොහොමද හැදුනේ? ඔයා චූටි බබෙක්නේ. ළමෙක් කියමු බබා කියනවට කැමති නැත්තම් නේද? මේ ඔයා නම් මේ ඉන්නේ ඔයා නම්
අපි යාට දානවා සිංහල කියලා. ළමයාගේ නම සිංහල. මේ ළමයා හැදෙන්නේ එයාගේ අම්මයි තාත්තයි නේ. අන් දෙකක් නෙමෙයි ඈ. මේ පැත්තට ඉතල දෙකක් දාන්න යන්නේ. ආ. මේ පැත්තට තාත්තා දැම්මොත් එහෙම තාත්තට අපි දානවා පාලි කියලා. අම්මට දැම්මොත් සංස්කෘත කියලා. සංස්කෘත කියලා දැම්මොත් එහෙම ඒ දෙන්නාගේ නිර්මාණයක් තමයි සිංහල. තේරුණා? ඔයාගේ හැඩහුරුකම් කාගේ වගේ කියලාද මං කිව්වේ? අම්මගේ තාත්තගේ වගේ. ඕන තරම් කියනවනේ පාරේ යනකොට කියන මේ ඔයා අවලාගේ පුතා නේද? ඔයාගේ අම්මා අරයා නේද? එහෙම අහනවා. කොහොමද එහෙම කියන්නේ? එහෙම අහලා නැද්ද ඔය? මේ අහවලාගේ දුව, මේ අහවලාගේ පුතා කියලා කියන්නේ ඔයාගේ තියෙන්නේ තාත්තගේ මූණ වගේ. අම්මගේ මූණ වගේ. තාත්තගේ කොණ්ඩේ වගේ අම්මගේ මූණේ පාට නේ. තාත්තගේ අතපය වගේ අම්මගේ නහය වගේ. කොහොමනේ? අන්න එහෙනම් සිංහල කියන වචන අපිට ඕන විදිහට ලියන්න බෑ. සිංහල භාෂාව ආවේ අර කියන මේ දෙමව්පියොන්ගෙන් නම් පාලි හා සංස්කෘතවල ප්‍රධාන යෙදීම් මේ විදිහට මොකේ වැදගත් වෙන්නේ. ඒකයි සිංහල කියලා භාෂාවක් ඔයාලට එකපාරට උගන්වන්නේ නැද්ද? එන එක වසරෙම සිංහල කියලා උගන්වන්න තිබ්බා. හරිද? එහෙනම් මම කියනවා අදත් අහගන්න ඕනේ. දැන් මම ඒක ඉගෙනගෙන ඉන්නේ ඒකනේ මම මේවාට කියලා දෙන්නේ. නේද? ඔයා අහගන්න ඕන හරියට. ඔය නෙළුම් කියලා ලියනකොට මොන නෙළුම්ද කියලා එකපාරට අහන්න වෙනවා. දැන් අද අපි ඉස්සෙල්ලාම ලිව්වේ නෙළුම් මල්. මලට සම්බන්ධ නෙළුම් හැම වෙලාවකම මෙන්න මෙහෙම වෙනවා. කොහොමද? නෙළුම් මල කියලානේ මන් දුන්නේ. එතකොට නෙළුම් මල ලියන හොඳට අහගන්න ඈ. නෙළුම් මල කියනකොට මේ නෙළුම් කියන මලේ සම්බන්ධතාවය කියන නෙළුම් මල වෙන්න පුළුවන්, නෙළුම් පොහොට්ටුව වෙන්න පුළුවන්, නෙළුම් කොළේ වෙන්න පුළුවන්, නෙළුම් අලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උනේ අර තියෙන්නේ කොළඹ නෙළුම් පොහොට්ටුවක හැඩයට හදපු නෙළුම් කුළුණ. ඒකත් නෙළුම් වලට සම්බන්ධයි. ඒ වගේම ওই පොළොන්නරුවේ තියෙනවා ලස්සන පොකුණක් තියෙනවා නෙළුම් මලක පෙති විදියට තමයි ඒකට බහින්න තියෙන්නේ. ඒ නිසා ඒකට නෙළුම් පොකුණ කිව්වා. පස්සේ කාලෙක කොළඹ හැදුව රංගන ශාලාවක් ඒ හැඩයට තමයි හැදුවේ. ඒ විදිය බලලා තමයි හැදුවේ. ඒතකොට මේ නෙළුම් පොකුණ රංගන ශාලාව වෙන්න පුළුවන්. මලට සම්බන්ධ නම් ඒ නෙළුම් මෙහෙම වෙන්න ඕන. සමහර අයගේ නෑදෑයෝ හරි දන්න කියන අය ඇති නමක් නෙළුම් කියලා යාගේ නම නෙළුම්. හැබැයි ඒගොල්ලෝ නෙළුම් ලියන මූර්ධජ මම කියන්නම් එතකොට යාගේ නමේ තේරුම. එහෙනම් පුතේ මලට සම්බන්ධ නම් අනිවාර්යෙන් ලුයන්න දන්තජ වෙන්න ඕන. දැන් ඔයාට මතක් වෙනවා කොළඹ නෙළුම් කුළුණ කියලා ලියලා තියෙන වැරදිනේ. ඒක අකුරක් ලොකුයි ආදිත්‍ය මට වැඩි. මතකනේ කියන්නේ දෙන්නේ වාහනෙන් ගිහලා බෑලා ඇතුළට යන තැන අර ලොකු පිටිය වගේ ලොකු තාප් එක ගහලා තියෙනවා සුදු යකඩෙන් දිලිසෙන නෙළුම් කුළුණ කොළඹ නෙළුම් කුළුණ කියලා. වැරදි ඈ. ඒ කොම්බුවකට යන්න ඇති මං හිතන්නේ ලක්ෂයක් වා. හැබැයි ඒගොල්ලෝ පැහැදිලි කිරීමක් කරනවා ඉස්සර එහෙමලු ලිව්වේ කියලා. අපි මේ ඉස්සර ඉතිහාස පොත්වලින් නෙමෙයිනේ අපි ශිෂ්‍යත්වයට ඉගෙන ගන්න. අපි ඉගෙන ගන්නේ සිංහල භාෂාව විධිමත්ව හදලා දුන්න අපේ ගුරුවරු. එහෙනම් නෙළුම් වලට සම්බන්ධ ඒවා අය මෙහෙම ලියන්න. මං කියවනේ සමහර අයගේ නම් වල නෙළුම් කියලා එහෙම තියෙන කට්ටිය ඉන්නවා. මගේ යාළුවොත් ඉඳලා තියෙනවා නෙළුම් කියලා. හරිද? එයාලා නෙළුම් මෙහෙම ලියන. හරිද? එතකොට නෙළුම් කවි ලියන්නේ මෙහෙමයි. හේතුව කියන්න. මේ නෙළුම් කියන එකේ අදහස තමයි නෙලනවා කියලා ලියන්නේ මෙහෙම. නෙලනවා, ගොයන් නෙලනවා, පන් නෙලනවා, තේදලු නෙලනවා, මල් නෙලනවා. එහෙනම් නෙලනකොට කියන කවි නෙළුම් කවි. නැතුව නෙළුම් මල් හරිද? මං කියපුවක පැහැදිලිද? සිග්නල් පොඩ්ඩක් ප්‍රශ්න එකයි ආ. එතකොට නෙලනවා කියන අදහසින් නෙලනවා නෙලාගත් නෙලාගත් පළවැල එහෙම කියලා කියනවනේ නෙලාගත් මෙන්න මේ නෙලා ගන්නවා කඩා ගන්නවා කියන අදහසෙන් එනවා නම් එතකොට නෙළුම් මෙහෙමයි. දැන් දෙවිදියක් වෙන්න බෑ වචන දෙක. ඒ නිසා පැහැදිලිවම කාටවත් මලට සම්බන්ධ නෙළුම් මෙහෙම ලියන්න බෑ. මං කියවනේ අර කවුරු හරි ගමේ ඉන්නවා නම් කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ඉන්නවා නම් එයාගේ නම නෙළුම් මෙහෙම ලියනවා නම් එයාගේ අදහස එයාගේ නමේ තේරුමක් තියෙන්න පැනේ දිනුර. ලස්සන අර නෙළුම් මල ගැන නෙමෙයි. නෙලනවා කඩනවා වගේ අදහසක් තමයි එයාගේ නම. බලන්න ඕනේ. ඒතර මම ඒ දැකපු යාළුවන්ගෙත් ඔහොම තමයි නම් තියෙන්නේ. මම දන්නේ නැතේ ඒව කවුද දැම්මේ කියලා.
හරිද? ඒතර මේවට හේතු සහිතව මම ඔයාලට ඔය කියාගෙන යන්නේ. තුන්වෙනි වචනෙට මම දුන්නේ ආපන ශාලාව නේද? ඕගොල්ලෝ දන්නවද පාන කියලා ලියන්න? පාන. පාන කියලා ලියන්න කොහේ හරි තැනක මොනවද පාන? පාන කියන්නේ බොන නේද? අපේ පාන වර්ග කියලා එහෙම අපි දන්නවන්නේ නේද? ඖෂධීය පාන වර්ග කියේම ඔය ඉගෙන ගත්තේ තුනමසේ. පාන. පාන කියන්නේ බොන දේවල් වලට. එතකොට මේ පානවල තියෙන හොඳ පාන තියෙනවා නරක පාන තියෙනවා. දැන් ළමයි සාමාන්‍යයෙන් නරක පාන බීලා නැහැ. බොන්නේ නැහැ. එතකොට ඉන්නවා ඒවා බොන අය ඉන්නවා. අපි කවුද කියලා දැනගන්න ඕනේ නැහැ. ඉන්නවන්නේ. නරක පාන වර්ග බොනවා ගොඩක් බොන්නේ පිරිමි අය. ළමයි සීයලා මාමලා එහෙම ඔන්න ඊයේ පෙරේද එහෙම පාටි තිබුණා නම් ඒ තැන් වල පුරවලා තියෙන්නේ. ඉතින් මේ පානවල නරක පාන කියලා කියන්නේ මේකට වචනයක් හැදෙනවා ආපාන කියලා. හරිද තමාෂා? පාන වර්ග වල හොඳ පාන අපි බොනවා. ඒවා හොඳ පාන. හොඳ දේවල්. හරිද විමංක? නරක පාන බොනවා නම් ඒ පාන වලට නමක් තියෙනවා. නරක කියන අදහස ආ කියලා මුලට දාගත්තාම ආපාන වෙනවා. එතකොට ආපාන ශාලා තියෙනවා නගරවල එහෙම තියෙනවා. ඔයගොල්ලෝ අහලක් තියෙනවද දන්නේ නැහැ. ඔය ක්ලබ් කියලා එහෙම කියන ඒවාගේ තියෙනවා. එහෙම කියලා කියන්නම්කො එක වචනකින් එක ඉවර වෙන්න. ආපාන ශාලා කියලා කියනකොට පිරිමි කට්ටිය ගිහිල්ලා බීලා ඉතින් සින්දු කියලා නටලා ඒ ඔක්කොම කරලා විනෝද වෙලා එන්න පුළුවන්. එහෙම ඒවා ලංකාවෙත් තියෙනවා පිට රටවල් වල බහුලව තියෙනවා. දැන් එහෙනම් ආපාන ශාලාව මෙහෙමනම් ඉස්කෝලේ තියෙන්නේ ඕම එකක්ද? එහෙම එකක් තිබ්බොත් මරුවට තියෙයි. නේද? මොකද සර්ලත් ඉන්නවා ඉස්කෝලේ. නේ? විදුහල්පතිතුමා එහෙම ගිහිල්ලා ආපාන ශාලාවට ගිහිල්ලා આવොත් කොහොම තියෙද ඊළඟට? නේ? ළමයිනුත් ලොකු අයියලා එහෙම ගියාට පස්සේ මොනවා වෙයිද කියලා කියන්න පුළුවන්. මම මේ මොකක් ගැනද කියන්නේ කියලා ඔයාලට තේරෙනවා. එහෙනම් වැරදි කවුරු හරි ඉස්කෝලේ කැන්ටින් එක වගේ අදහසෙන්. ඉස්කෝලේ විතරක් නෙමෙයි හරි. දැන් ඔය රජයේ ආයතන කියමුකෝ ඔය තියෙනවා නේද? ඒ ජොබිස් තියෙන මොනවාද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ලොකු ඒ වගේ තියෙනවා. පොඩි කැන්ටින් එකක් තියෙනවා. ප්‍රාදේශ සභාවට ගියාම ඔය කොළඹ තියෙනවා ලොකු කාර්යාල අධ්‍යාපන අමාත්‍යාංශ කියයි එක එක තියෙනවනේ. ඔය හැම එකකම පොඩි කැන්ටින් දාලා තියෙනවා. ඒකේ ඉන්න අය එළියට යන්න ඕනේ නැහැ. ඒකට ගිය අයට එතනින් කාලා බීලා එන්න පුළුවන්. එහෙනම් ඒ කන බොන දේවල් ඔය බනිස්, පාන්, බත් පැකට් තව ඕනනම් බීම වර්ග අපිට බොන જાති. කිරි වගේ දේවල් විකුණනවා නම් මෙහෙමනම් ලියන්න බෑනේද? ලිව්වොත් වෙන එකක් තමයි. අරක වැරදක් නැහැ. හැබැයි එකෙන් අදහස් කරන්න වෙන එකක්. එහෙනම් ආපන ශාලාව ලිවිය යුතුයි මෙහෙම. තේරුණා? මම ඉස්සර නම් මේවා හේතු කියන්නේ ඔය නිකන් දීලා දානවා. හැබැයි ඉතින් කිව්වට අහන්නෙම නෑ අරකම ලියන. මේකේ වරදක් නෑ. ආපන ශාලාව මේකද හරි කිව්වොත් දෙකම හරි. මේකේ තියෙන්නේ නරක බීම වර්ග. හරිද ළමයි? තුනක් නම් හරි. හතරවෙනියට මොකක්ද දුන්නේ? ගිනිමැල. ගිනිමැල කියලා ලියන්න ඉස්සෙල්ලා ගින්දර කියලා කොහේ හරි ලියන්නකෝ අයිලක. එතකොට ඔයාලටම තේරෙවා ලියපු එක හරිද කියලා. කොහමද ගින්දර කියලා ලිව්වේ? ගින්දර කියලා ලියනකොට ගින්දරනේ ඉතින් ගිනිමැලේ තියෙන්නේ. ගින්දර කියලා කවුද මූර්ධජ නයන්න ලිව්වේ? ගින්දර ලියන්න. ගින්දර හොඳට කල්පනා කරන්න. දැන් ගිනිමැල කියද්දි ගිනි මූර්ධජ ලියපු අයට මම මේ කියන්නේ. එහෙනම් ගින්දර කියලා ලියද්දි මෙහෙමනම් ගින්දර ලියන්නේ ඔහමනම් ලියන්නේ. ඔයාට ගිනිමැල ලියන්න පුළුවන් ද මූර්ධජද? ගිනි පෙට්ටියද? ගිනි මැලද? ගිනි ගැනීමද? තව මොනවද ගිනි කොන කියලා දිශාවකුත් තියෙනවා. ඒත් ගිනි සම්බන්ධවලි නේ. එහෙනම් ගිනි මැල ලියන්න වෙන්නේ ගිනි දන්තයයි. මැල කියන එක නම් ඉතින් ඔයා කොහොම ලිව්වත් දන්නේ. එතන මූර්ධජ හරියන්න. වචන පහක් දුන්නේ එකේ අන්තිම එකේ මම දුන්නේ අග්ගලා. ඔය ගුලි කරනවා කියලා එකක් තියෙනවනේ. කොළ කෑල්ලක් අතට අරගෙන අපි මෙහෙම ගුලි කරනවා. ගුලි. මැටි ටිකක් අතට අරගෙන ගුලි කරනවා. තව මොනවද ගුලි කරන්නේ? රෙදි කෑල්ලක් උනත් තරම් ගුලි කර හැකිනේ. එහෙනම් ඔන්න ඔය ගුලි කරනවා කියනකොට ගුලි ලියන හැටි ඔයා දන්නවා. තල ගුලි එහෙම කඩේ තියෙන්නේ නේ. තල ගුලි කියලා ලියලම තියෙනවනේ පැකට් වල. ඒතර ගුලි ලියන්නේ මූර්ධජ නම් අතින් හදපු ගුලි අත්ගුලි. පස්සේ අර අත්ගුලි කියන එක සිංහල භාෂාවේ තියෙනවා විවිධ විදිහේ පදවල ශබ්ද වෙනස් වෙන එක. එහෙමයි අත්ගුලි වෙලා අග්ගලා වෙන්නේ. හරිද? ඇදිනේ දෙක ගැන එහෙම කිව්වා.
එහෙනම් අග්ගලා ලියන්න ඕනේ මූර්ධජව තමයි. හේතුව ගුලි. මෙතන ගින්දර. මෙතන අර නරක පාන නෙමෙයි හොඳ වර්ගයේ පාන. ඒතර මෙතන තියෙන්නේ නෙලනවා. ඒට හාත්පසින්ම වෙනස් නෙළුම් මල. පහම හරියට උස්ස. හරිද? හරි අද වැරදුනාට කමක් නැහැ. ඉතින් අද එකක් දෙකක් කොයි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ඇතිනේ. කමක් නැහැ. ඊළඟ දවසේ මේවා හරියට. මේවට ශ්‍රේණියක් නැහැ. සමහර අය හිතන් ඉන්න පහ වසරේ වචන තමයි මේවා අපිට දැන් ඕනේ කියලා. එහෙම එකක් නැහැ සිංහල භාෂාවට. මේ වචන මේ විදිහට ලියන්න. එහෙනම් අද පාඩම් දෙකක් කියලා දෙන්න යන්නේ. 8 වෙනි ඉවර කරන්නත් ඕනේ. ඒ නිසා ඉක්මනින්ම අපි වැඩේට යන්. අද ඊයේ කවි ටිකක් නෙදුන්නේ නේ මගේ රට කවි පන්තියේ. රෙකෝඩින් දාලා දෙන බලන්න ඕන. අදත් ඒ වගේම කවි පන්තියක් දෙන්නේ මෙන්න යහපත් දේවල් ගැන කියලා දෙන්න. යහපැවතුම් ගැන යහපත් දේවල් ගැන කියලා දෙන එහෙමත් නැත්නම් කියනවා උපදේශාත්මක කාව්‍ය කියන. උපදේශාත්මක කියන්නේ මොනවද? උපදේශ දෙන විදිහේ ඒවා තමයි තියෙන්නේ. හිතන විදිහට මොකද්ද මේ කවි පන්ති? මේක ලියලා තියෙන්නේ ගුරුවරයෙක්. ඒ හින්දාම එයාගේ නමේ ඉස්සරහටත් ගුරු කියලා ඔන්න තියෙනවා. මොකද්ද ඔය කියන්න යන වැච්චද? මේක දන්න ගොඩක් අය. හරීම සරල බසින් ලියලා තියෙන්නේ. සමහර කවි තියෙනවා විමංක කවිය කියවලා 10 පාරක්වත් කියවලා ඒකේ තේරුම මොකක්ද කියලා කියන්න. ඉතින් ඊට වැඩිය හරිම සරලයි. හිමායට හිතන විදිහට කියන්න මොකක්ද ඔය අද දවසේ පාඩම? සිරිත් මල්දම මල්දම කවුද ලියුවේ? ML සිල්වා ගුරු මුහුණේ. ගුරු මුහන්දිරම් තුමා. very good. බොහොම හොඳයි. දැන් ඔන්න මම පෙන්නන්නත් ඉස්සෙල්ලා අර දුන්න පොඩි තොරතුරු ටිකෙන් ඔයාලට පුළුවන් වුණා කියන්න. ලියා ගන්න සිරිත් මල්දම මේක පහ ශ්‍රේණියට තමයි අදාළ වෙන්නේ. නමුත් අපි පේපර් ක්ලාස් එකේ 4 5 කියලා එකක් නැහැ නේ අපිට. ශිෂ්‍යත්ව පේපර් ලියන හැමෝටම මේ 4ද 5ද කියලා එහෙම එකක් හොයන්න බෑ. ඒ නිසා මෙන්න මේ කවි ටික පාඩම් කරගන්න ඕනේ හින්දා දෙකොල්ලටම මේක ඉතාම වැදගත් ලියන්න නම ලියන්න. මුල් අකුරු එක්කම තියෙන LM ද සිල්වා ගුරු මුහන්දිරම් තුමා තමයි මේක ලියුවේ. හරි මේ ෆොටෝ එකේ ඉන්නේ යන්නේ මම ඉන්නේ. එතුමාගේ ෆොටෝ එකක් මේකේ නෑ. පාඩමේ ඉඳ මම දැම්මේ නෑ. ඉතින් මේ ගුරු මාර්ගෝපදේශයේ තියෙන ඒ කවි ටික විතරයි මේකේ තියෙන්නේ. එහෙම නැතුව ඔහුගේ කවි ගොඩාක් තියෙනවා. මට මතක හැටියට කවි 100 ගණනක් විතර වගේ තියෙනවා. ඒ ඔක්කොම එන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් කවි 8ක් විතර වගේ තියෙන්නේ. ඒ ටික තේරුම් සහිතව දැනගත යුතුයි. ඒතර ඔයාට දැන් පෙළ පොත් හම්බෙනකොට ඔයා හිතන්න එපා පොතේදී ඒ කවි ටික මම ලියන්න ඕනේ නැහැ හින්දා කියලා හිතනවා නම් ඔයා එදාට ඉතින් පව් මොකද පොතේ නෑ මේක. ලියන්න ඉක්මනින්. සිරිත් මල්දම් LM ද සිල්වා ගුරු මුහන්දිරම් තුමා තමා මේක රචනය කළේ. හරිද? පළවෙනි කවිය. ඊයේ වගේම කරගෙන යන්න. මේක හරියම සරල බසින් තියෙන්නේ. ලිව්වද? හරිද? මාතෘකාව හරිද? හරිද තමෝෂා? හරිද ආදිත්‍ය? සුමීරු හරිද? මාතෘකාව ලියලා ලියපු කෙනාගේ නම ලියන්න විතරයි දෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන පිළිවෙලින් අපි කවි ටික ගමු. මේ සිරිත් මල්දමේ කවි කිහිපයක් තියෙනවා පරිසරයටත් තියෙනවා. ඒ පරිසරය වනා ඉතින් ලියන්න දෙන්නේ නැහැ ඉරි ගහන්න දෙන්නේ නේද පාස්. හරි අපි බලමු එහෙනම්. පළවෙනි කවි. right. ඔන්න තියෙනවා පළවෙනි කවි. හරිම ලේසි. පැහැදිලිම අදහසක් මේකේ තියෙනවා ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. මම ඒනකට කියලා දෙන්නම්. කවිය ලියා ගන්න මගෙත් එක කියලා පැහැදිලි කරගමු විස්තරය. ඊට පස්සේ කියන්නත් කෙනෙක් ගමු. අපිට තියෙන පළවෙනි කවිය සිරිත් මල්දමේ පළවෙනි කවිය කියලා නෙමෙයි කියන්නේ. අපිට තියෙන පළවෙනි කවිය මෙහෙමයි තියෙන්නේ. ඉර උදා වෙන්නට පළමුව නැගිට සිහි කොට අලසකම් දුරු කොට කරන් වැඩපළ දියුණු වන්නට
ඉතින් බොහොම සරල බසින් තියෙන දා ලොකු පැහැදිලි කිරීමක් ඕනේ නැහැ. ඉර උදා වෙන්නට පළමුව නැගිට සිහිකොට. ඉර උදා වෙනවා කියන්නේ ඉර පායගෙන එනකොට ඊට පළමුව. ඉර පායගෙන එන්න පළමුව කියන්නේ පෙර. නැගිටින්නලු සිහිය ඇතුව. කල්පනාවෙන් ඉඳලා මතක තියාන් ඉඳලා නැගිටින්නලු. අමතක වෙයි කියලා නෝ එලාම් එකක් එහෙම තියාගන්න. නේද? අලසකම් දුරුකොට අලසකම් කියන්නේ කම්මැලිකම්. උදේට හරි කම්මැලි. හැමෝටම එහෙම තමයි. හැමෝටම උදේට හිතන භාග්‍ය අද වහින්නේවත් නැහැ. කරන්ට් එකවත් යන්නේ නැහැ. අද ඉස්කෝලේ නැහැ කියලාවත් කියන්නේ නැහැ. අද බඩේ අමාරුවක්වත් උණ ටිකක්වත් ඇඟවත් රත් වෙලා තිබ්බනම් කියලා ඔය වගේ දේවල් හිතෙනවා. ඒ ලොකු පොඩි හැමෝටම හිතෙනවා. මොකද ඇඳෙන් නැගිටින්න කම්මැලිනේ අපි. දාඩින්න ඉතින් හරි සැපක් නෑ ඇඟට නේ උදේට නැගිටිනකොට. හැබැයි ඉතින් කියනවා ඔය ඔයාට විතරක් නෙමෙයි හැමෝටම තියෙනවා. අලසකම් දුරුකොට ඒ කම්මැලිකම් දුරු කරලා ඒව නැති කරගෙන නැගිටගෙන කරන් වැඩපළ මෙන්න මේ වැඩපළ කියන තැන ලයන්න මූර්ධජ වුණොත් එහෙම වැඩපළ තාත්තා වැඩ කරන තැන වැඩපොළ ආන් එක. අම්මා වැඩට යනවා නම් ඒ වැඩ කරන තැන වැඩපළ ආන් එක. හැබැයි මේ වැඩපළ දන්තජ වෙනකොට අපි එදිනදා කරන වැඩපළ. ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා කියන්නේ. හරිද සයාර? ළමයින්ට තියෙනවා මොනවද? පිරිසුදු වීම තියෙනවා උදේට. තමන්ගේ වැඩපළ. පොත්පත් ටික අහුර ගන්න ඕන. බෑග් එකට දා ගන්න ඕන. ඇඳුම් ටික ඇඳ ගන්න ඕන. එහෙම නැත්නම් නිවාඩු දවසක් නම් තමන්ගේ කාර්යයන් අන්න ඒව කරන්නලු දියුණුව උදෙසා. හරිද? පළවෙනි එකේ තේරුම එහෙමයි කියන්නේ. කියන්න කැමති අය එන්න ඊයේ තිත ලස්සනට කිව්වනේ කට්ටිය. හරි. අපි ගමුකෝ මෙතනින් මේ කවුද හසන්ද? හසන්දගේ මයික් එක ඔන් කරන් නම කිව්ව හරි නේද? මයික් එක ඔන් කරගන්න. ඉර උදා වෙන්නට පළමුව නැගිට සිහිකොට අසලකම් දුරුකොට කරන් වැඩ පොළ දියුණු වන්නට. ඉතින් අය කියන්නේ මෙතන මේ තුන්වෙනි පේලියේ පළවෙනි වචනේ අසලකම් අසලකම්ද ආය බලන්න. අලසකම් අලසකම්නේ. හරි. අලස කියන්නේ මොකේද? අලසකම කියන්නේ කම්මැලිකම. කම්මැලිකමට කියන තවත් වචනයක්. හරිද? ලියලා ඉවරද? අපි දෙන්න ගමු අද නැද්ද? ඊයේ ගොඩක් අය කියන්න බලන්න සයාරා ඉක්මනින් කියමු අපි ඊට පස්සේ දෙවෙනි කවියට යමු. ඉර උදා වෙන්නට පළමුව නැගිට සිහිකොට අලසකම් දුරුකොට කරන් වැඩපළ දියුණු. හරි හොඳයි. දැන් මේකෙන් විවිධ ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. කෙලින්ම ඕකේ පදයක් තෝරලා ලියන්න එන්න පුළුවන්. එක පදයක් අපි කියමු තුන්වෙනි පදේ විතර හිස් තැනක් තියලා හිස් තැනට ගැලපෙන පදේ ලියන්න. එතකොට ඉතින් අලසකම් දුරුකොට කියලා දෙන්න ලියන්න ඕන. ඊටත් වැඩිය මේවා එන්නේ පළමු පත්‍රයේ වගේ ඇවිල්ලා මේ අලසකම් කියන ඉරක් ගහලා හරි තද කළු හරි කරලා මේ ඉරියේදි වචනේ තේරුම කොහොමද කියලා තුනක් දෙනවා. ඒකට ඉතින් අලසකම් කියන එක දැනගන්න. තවත් මෙතන වැඩපළ කියන එකට ඉරක් ගහලා වැඩපළ කියන්නේ මොනවද? වැඩ කරන ස්ථානේ කියනකොට අපිට මතක් වෙන අපේ ගේ ළඟ වැඩපළක් තියෙනවා. තාත්තා හැමදාම කියන වැඩපළේ යාළුවෝ ඉන්නවා කියලා. එතන වැඩපළ කියලා එකට ගන්න. නෑනේ ලයන්නෙන් තෝරගන්නේ නේද? එහෙනම් එදිනදා තියෙන වැඩපළ වගේ එතනදි තෝරගන්න. අපි ඊළඟ කවියට යමු. ඊළඟේ තියෙනවා දැන් එහෙම නැගිටලා ඉඳගෙන බලාගෙන ඉන්න නෙමෙයි තියෙන්නේ. ගොඩක් අය ඉතින් උදේම නැගිටලා දත් මැදලා මූණ හොදලා තේ එකක් එහෙම බීලා ආයෙ නිදා ගන්න අයත් ඉන්නවා. ඔය ටීවී බලනවා වගේ වැඩ කරන අයත් ඉන්නවා. හැබැයි මොනවද කරන්න කියන්නේ? මේකේ තියෙනවා කරන්න ඕන දේ. දෙවෙනි කවිය. අපිට තියෙන දෙවෙනි කවිය. ගෙදර අතු කෑමෙන මූණ කට සෝදාගෙන ඔළුව පීරාගෙන අකුරු පාඩම් කරනු සතුටින. දැන් පොඩි ළමයෙක්ට නම් ඉතින් නියමෙටම ගැලපෙනවනේ. ළමයි උදේට ගෙදර අතු ගන්න ඕන තමයි. නේද? දැන් ගොඩක් අය කියන අපි අම්මට උදව් කරනවා.
එහෙම කියනවා. මොනවද ඒ උදව් කරලා තියෙන්නේ කියලා හොයලා බලනකොට උපරිම කරලා දෙනවා පොල් ටිකක් ගාලා දීලා තියෙනවා එච්චරයි. පොල් ගන්න තමයි දාන්නේ. ඒකද උදව් කරනවා කියන්නේ. ආන්නකො ඉස්සර ඕගොල්ලෝගේ අම්මා තාත්තලා එයාලගේ අම්මා තාත්තලාට කරපු උදව්. ගෙවල් වල ඔය ගොඩක් අයගේ වතුර තිබුණේ මේ ඔය නල මාර්ග වලින් ටැප් එක ඇරියාම එන්න නෙමෙයි. ගොඩ දුර ගිහලා වතුර කලයක් අරන් එන්න ඕන. එකක් දින දවසට මදිනේ කීප වතාවක් මේ වැඩේ කරන්න ඕන. ඊට පස්සේ රෙදි හොදන්න ඔය විදිහට වොෂින් මැෂින් තිබුණේ නැහැ ඒ කාලේ. දැන් ගෙදර තමන්ගේ රෙදි ටික හරි හොදා ගන්න මොකද රෙදි කන්දක් තියෙන හොදන්න අම්මා තාත්තට අමාරුයි. එතකොට මේ වරගෙන යන්න ඕන ලිඳ ළඟට යන්න ඕනේ එක්කෝ. නැත්නම් ඇලට දොලට ගඟට වගේ වැවට යන්න ඕනේ. ඒවා වැඩ ගොඩක් කරපු අය. ඒතර ඕගොල්ලොන්ට ඊට වැඩි වැඩ තියෙනවා කරන්න. පොල් ගානකට අමතරව මං කියන්නේ. ගෙදර අතු ගාලා ඔයත් මූණ කට එහෙම හොදගෙන ඔළුව එහෙම ටිකක් පීර ගන්න කියලා. ඔළුව කියන්නේ ඇත්තටම කොණ්ඩේනේ. කොණ්ඩේ ඇවිස්සලානේ අපි කොට්ටේට ඔළුව තියන් එහෙට මෙහෙට පෙරළුනාම කොණ්ඩේ ඇවිස්සේ. ඒ නිසා අර ප්‍රියමනාප බව දකින්න ඕන. ඒ නිසා ඔළුව පීරාගෙන අකුරු පාඩම් කරනු සතුටින්. මෙන්න මේ ඔය ඔළුව පීරා ගන්න එක ගැන මේ සිරිත් මල් දමේ විතරක් නෙමෙයි තියෙන්නේ. විවිධ විදිහේ කාව්‍ය නිර්මාණ කරපු ඒ කාලේ අය ඔක ලස්සනට කියලා තිබ්බ තවත් කවිවල. විශේෂයෙන්ම කාන්තාවෝ. දැන් පෙරිබෑන කොණ්ඩේ ටිකයිනේ පුතේ එහෙම ඇවිස්සෙන්න ලොකුවට දෙයක් නැහැ. අතින් මෙහෙම කරාම ඉවරයි. සාමාන්‍යයෙන් ගෙදරක නැගිටින්නේ පාන්දරින්ම තාත්තට කලින් අම්මනේ. තාත්තට නැගිටින්නේ නැති. නමුත් ඉතින් ඉස්සරලාම ඇඳෙන් නැගිටලා පොළොවට පය තියන්නේ අම්මා තමයි සාමාන්‍ය ක්‍රම. ඉතින් ඉස්සර කාලේ කාන්තාවෝ පොළොවෙන් පොළොවට එහෙම අඩිය තියලා නැගිටලා මුලින්ම කරන්නේ කොණ්ඩේ හදාගන්න එක. ඒකලු කරා. ඒකලු කල යුත්තේ. නැත්තම් ගෙදර ඉන්න මිනිස්සු බය වෙනවා. I think කොණ්ඩේ ඇවිස්සලා ඉන්නකොට නේ. ඇයි ඉතින් කොණ්ඩේ ගොඩක් තියෙනවනේ කාන්තාවෝ. හරි දැන් වගේ නෙමෙයි කොණ්ඩත් ඒ කාලේ ටිකක් වෙනස් කොණ්ඩනේ තිබ්බේ. එහෙම වෙන්න. දැන් ඒතකොට මේ සිරිත් මාල් දමේ ඒක ඒ විදිහටම තියනවා පොඩි ළමයට උනත් අනිවාර්යෙන් ඔළුව පීර ගන්න කියලා කියනවා. හරිද ළමයි? කවුද චනුලි කියන්න බලන්න. චනුලිනේ. ඔව්. චනුලි ගෙදර අතු කෑමෙන මූණ කට සෝදාගෙන ඔළුව පීරාගෙන අකුරු පාඩම් කරනු සතුටින. එතකොට මේ අකුරු පාඩම් කරන්න කියනවනේ සතුටින්. ඒ කියන්නේ ඇත්තටම අයන්න පාඩම් කරන්නද අකුරු? එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු A B C D වගේ ඒවා පාඩම් කරන්න කියලාද? නෑනේ. පාඩම් කටයුතු වල නිරත වෙන්න කියලා. ගණන් හදනවා වෙන්න පුළුවන්. ගණන් වල අකුරු නෙමෙයිනේ තියෙන්නේ ඉලක්කන්නේ. හැබැයි ඉතින් ඒකට ගලපලා තමයි ලියලා තියෙන්නේ. නැතුව මේ උදේ පාන්දර හැමෝටම අයන්න ඒවා පාඩම් කරන්න නෙමෙයි තියෙන්නේ. හරිද? එමෙ එන්න පුළුවන් ප්‍රශ්න. මේකත් ලියලා ඉවරද? තව එක්කෙනෙක් ගමු නේ. දෙන්නනේ ගමු කිව්වේ. දනුජි දනුජි කියන්නේ ඊළඟට ගෙදර අතු ගෑමෙන මූණ කට සෝදාගෙන ඔළුව පීරාගෙන අකුරු පාඩම් කරනු සතුටින. මොනවාද අකුරු පාඩම් කරනවා කියන එක අදහස් කරන්නේ මේ? ගණන් එහෙම හදන්න. ඉගෙන ගැනීමේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න කියලා කියන්නේ නේ. ඔව් ඒ පොදුවේ ඔක්කොටම. හරිද? තුන්වෙනි කවි. මේදී අකුරු පේනව නේද? ඔය නමාරු. ඊළඟේ තියෙන්නේ කොහමද? අතපය සෝදාගෙන නරක කෑමක් නොමගෙන හොඳ දෙයක් කෑමෙන සැරසෙන්න පාසලට යන මෙන. ඔන්න ඔක හරි වටිනවා. අතපය සෝදා ගැනීම සම්බන්ධව නම් ගැටලුවක් නෑ. ඔයා ඒක දන්න එක. නරක කෑමක් නොමගෙන මොනවාද නරක කෑම කියන්නේ?
සාමාන්‍යයෙන් උදේට කන්න ඕනේ රජෙක් වගේ කියලා කියනවා අහලා ඇතිනේ. එහෙනම් උදේම කන්න ඕන බත් වගේ දේවල් තමයි. බතුත් එක්ක මොනවද? ශරීරයට අපිට ප්‍රෝටීන් ඕන, පිෂ්ඨය ඕන, විටමින් ඕන. ඔයා දන්නවනේ අවශ්‍ය කරන දේවල් ටික. අපේ ආහාර පාඩමෙත් ඕක කියලා දෙන්න. ඉතින් ඒ නිසා නරක කෑම කන්න එපා කියන එක අදහස් කරන්නේ ඒ ඇරෙන්න වෙන වෙන දේවල්. බත් කනවා ළමයි බත් විදියට දුන්නොත් නෙමෙයි ඒක අර රයිස් කියන විදිහට අපි හදන රයිස් කියන්නේ බත් තමයි ඉංග්‍රීසියෙන්. නමුත් ෆ්‍රයිඩ් රයිස් කියලා වෙනම ආහාරයක් තියෙනවා. එහෙම හැදුවොත් තමයි කන්නේ. ඒක හොඳ කෑමක්. හොඳයි. හැබැයි ඊට වැඩිය හොඳයි නේද අර සාමාන්‍ය විදිහට අපි කන බත් කනවනම්. ඉතින් ඒකයි කියන්නේ. සමහර අය උදේට ඔය විවිධ විදිහේ බනිස් වර්ග තවත් විවිධ විදිහේ ගොඩාක් જાතිකින් කනවා උදේට. උදේම බත් කන්න බෑනේ කියලා පොඩි නිකන් කතාවක් හදාගත්ත එක්කුත්. ඇයි උදේම බත් කන්න බැරි මොන අසනීපයක් තියනවද? අසනීපයක් නම් එක බෙහෙත් ගන්න ඕන. ඒ උදේම කන්න බැරි එහෙම අසනීපයක් තියෙනවා නම් ඉතින් ඒවට වෛද්‍යවරු බෙහෙත් දෙන්න. කෑම අරුචිය කියලා ලෙඩක් තියෙනවනේ. ඒක වෙන්නේ සමහරට තියෙන. මං කියන්නේ එහෙම කවුරු හරි ඉන්නම නම් ඒතර අම්මා තාත්තත් වැඩි හිටියොත් මේ සිරිත් මල් දමෙත් කියලා තියෙනවා. ආයෙත් අපි මොන කතාවද නේ? දැන් ළමයින්ට එහෙම තීරණය කරන්න බෑ උදේට මං කන්නේ මේවා විතරයි නැත්තම් මං බඩගින්න ඉන්නවා කියලා ඒව බෑ. ඒ හින්දාම වෙන්නදී දැන් ගොඩක් පොඩි ස්කෝල්වල ප්‍රයිමරි වල ප්‍රාථමික පාසල්වල ග්‍රාමීය පාසල්වල විශේෂයෙන්ම උදේට කෑම දෙනවා. ඔය ඉන්නේ ඉස්කෝලෙත් දෙනවත් දන්නේ. දෙනවා. පොඩි ඉස්කෝලවල දෙන්නේ. හරි. එහෙනම් ඔන්න නරක කෑමක් නොමගෙන. හොඳ දෙයක් කෑමෙන. දැන් හරිය නරක දේවල් කන්නේ නැතුව හොඳ දෙයක් කාලා සැරසෙන්න පාසලට යන වෙන. ඉස්කෝලේට යන්න ලෑස්ති වෙන්න ඒ විදිහට. කියලා කියනවා. ඉස්කෝලේට යන්නත් ඉතින් එක විදිහක් තියෙනවනේ යනනේ. මේකක් කියමුවා. හරිද? කැමති අය තෝසන්නේ වෙලාවට සසන් කියන්න බලන්න. තුන්වෙනි කවියද? ඔව් වෙන. මයික් එක ඔන් කරලා ඉන්න. කියන්න ඉක්මනින්. මට දැන් අතපය සෝදාගෙන නරක කෑමක් නොමගෙන හොඳ දෙයක් කෑමෙන සැරසෙන්න පාසලට යන මෙන. හරි හොඳයි. තව එක්කෙනෙක් ගමු. මේ ෆාස්ට්ගේ මයික් එක ඔන් කරගන්න. Yeah. අතපය සෝදාගෙන නරක කෑමක් නොමගෙන හොඳ දෙයක් කෑමෙන සැරසෙන්න පාසලට යන මෙන. එහෙම බොහොම හොඳයි. හරි. අපි එන ඊළඟට යන්න. මේක ලියලා ඉවරයි නේ ඉස්සලිය හරියද? ඉබ්‍රහීම් හරියද? ලිනුකි ලියලා ඉන්නේ නේ? ඊළඟ කවිය. හරි. ඊළඟට මොකක්ද කියලා? ලියාගමු. ඊළඟ කවිය කියනවා තම දෙවියන් නැමද මව්පිය දෙදෙන දැක වැඳ කුරුන් වෙත ගොස් වැඳ
අකුරු නිසි ලෙස ඉගෙන ගනු සොඳ. දැන් ඕකේ තම දෙවියන් නැමද කියන්නේ එක එක්කෙනාට එක එක ආගම්නේ නේද? දැන් මෙතන මගේ පන්තියේ ගොඩක් ඉන්නවා බෞද්ධ දරුවෝ. ඉතින් ඒ අයට දෙවි කෙනෙක් නෙමෙයි ශාස්ත්‍රවරයන්න් වහන්සේ විදියට බුදුන් වැදීම තමයි කරන්නේ. ඒ වගේම කතෝලික දරුවෝත් ගොඩක් ඉන්නවා පන්තියේ. ඉතින් ඒ අය ඒගොල්ලන්ගේ ශාස්ත්‍රවරයන්න් වහන්සේ වෙච්ච ජේසුස් වහන්සේට වදිනවා. ඒ වගේම දැන් ටිකකට කලින් අපි කලින් කියපු අය ඉන්නේ ඉස්ලාම් අපේ දරුවෝ ඉන්නවා. ඒ අයත් තම තමන්ගේ ආගම උදේට අදහනවනේ. ඒක ගැනයි ඒ කියන්නේ. එතකොට තම දෙවියන් කියන එක අදහස් කරන්නේ එහෙමයි. තමන්ගේ ආගම අදහලා. මව්පිය දෙදෙන දැක වැඳ. සමහරට තාත්තා රෑ වෙනකන් වැඩ කරලා ඇවිල්ලා නිදි වෙන්න පුළුවන්. වැඩ පුළුවන් ඇඳ ළඟට ගිහින් වඳින්න. ඉතින් මම මෙතනදී අහන්නේ උදේට දෙමව්පියන්ට වැඳලා යන කට්ටිය කවුද කියලා ඇහුවොත් පොඩි අපහසුතාවයකටපත් වෙන අය මෙතන ඉන්නේ. ඒක Taman දැන් හිතලා බලන්න. හරි. දැන් ඉස්සර කාලේ නම් එහෙම වැඳලාම යන්න ඕන. එහෙම වඳින්න නැතුව යන්නත් බෑ ගෙවල් වලින් ඉතින්. හරිද? හැබැයි මම මේ මෑත කාලෙක දැකපු වෙනසක් තමයි ඒකට වෙනත් ක්‍රම තියෙනවා. යන්නම් කියන්න වැඳලා යනවා වෙනුවට තියෙනවා ලේසිකම බායි එකක් දැම්මනේ හග් එකක් දුන්නානේ තුරුල් කරගත්තානේ ඒවත් කරන්න කමක් නැහැ. ඒවා ඉතින් ඔයාලගේ අලුත් ඒවානේ. හැබැයි ඉතින් වඳින්න ඕන. හරි. ඒක ඉතින් ගොඩාක් කල් ගිහිල්ලා ඔයාලට තේරෙනවා ඔය අම්මා තාත්තලාගේ හැමදාම ඉන්න නැහැ. ඉන්න ටිකේ ඇති වෙන්න වැඳ ගන්න. එහෙම ඉන්න නැති දවසට ආයෙ දුක් වෙන්න එපා අපරාධය අපිට වැඳ ගන්න බැරි වුණානේ කියන. හරි එහෙම දුක් වෙන අය ඕන තරම් අපට හම්බෙලා තියෙනවා. අත්දැකීමෙන් කියන්නේ. හරිද? ඒ හින්දා ඉන්න හින්දා ඔබට ඉන්නවන බවාසනාවන්තයි නිසා. ඉන්නවනම් වඳින්න හෙට ඉඳන් වඳින්න ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. වැඳොත් hina වෙයි. දුවයිද? වඳින්න එපා කියලා නේ. වඳින්න. ඔයගොල්ලෝ මං අහන්නේ මෙතන ඇහුවොත් ඔයා අපහසුතාවයටපත් වෙන ඔතන බොහෝ විට. මං ඔය පෞද්ගලිකව ඔයාට කියලා කියන්නේ මේකේ කීප දෙනෙක්ම ඉන්නවා වඳින්නේ නැති අය. නේ. ඉතින් අපි නම් අදටත් වදිනවා. හරි. ප්‍රශ්නේ තියෙන්නේ අර මං කියපු කතාව මොකද්ද? හැමදාම අම්මා තාත්තා ළඟ ඉන්න නෑ. අපි අම්මා තාත්තව දකින්නේ මාස ගානකින් තමයි දකින්නේ. ඉතින් අපි හිතනවා අපිට වඳින්න නෑ දැන්. ඒ ඕගොල්ලොන්ටත් එහෙම කාලයක් එයි. සමහරවිට ඕගොල්ලෝ විදේශගත වෙයිද? ඈත රැකියාව වලට යයිද? මොන විදිහ වෙයිද කියලා අපි දන්නේ. ඒ හින්දා වඳින්න. මේ කවිය කියලා තියෙන මං නෙමෙයි කියන්නේ. ඊට පස්සේ ගුරුන් වෙත ගොස් වැඳ. උදේට ගුරුවරුන්ට ඉතින් අර දනගල වදින පුරුද්දක් නැහැ. නමුත් ඉතින් උදේට ගුරුවරුන්ට අපි ආයිබෝවන් කියනවනේ. හොඳ ළමයි ඉන්න උදේට ආයිබෝවන් කියන්නේ නිකන් නෙමෙයි. අත් දෙක එකතු කරලා නැවිලා ආයිබෝවන් සර් කියලා කියන්නේ. එහෙම හොඳ ළමයි ඉන්නවා ඉස්කෝලවල. සමහර අය නම් දකින්න හිමීට මාරු වෙනවා. මොකද අපිව දැක්කාම යාට සුබ නැද්ද දන්නේ හරි එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කටපුරා කියන්නේ. අකුරු නිසි ලෙස ඉගෙන ගනු සොඳ. නිසි ලෙස කියන්නේ අකුරුම ලියන්න අයන්න ලියන්න නෙමෙයි අධ්‍යාපන කටයුතු වල ඉතා හොඳින් නියැලෙන්න. නියැලෙන්න බැරිද කියන්නකො හොඳින් බුදුන් ඇදලා දෙවියන් ඇදලා අම්මා තාත්තගේ ආශිර්වාද අරගෙන ගුරුන්ට කියන්නේ ගුරුවරුන්ට උදේම සුබ පතලා යාළගේ ආශිර්වාද ගත්ත කෙනාට බැරි වෙයිද ඉගෙන ගන්න. බැරි වුණොත් ඉතින් කාටද පුළුවන් වෙන්නේ. ඒ හින්දා මේවා පිළිපදින්න. මේක පාඩමක්ම කියලා හිතන්න එපා මේ විභාගෙට. මේක ගන්නකො ජීවිතේට වැදගත් කියලා හිතන්න. හරි කියන්න කවුද මේ එනිති? තම දෙවියන් නැමද මව්පිය දෙදෙන දැක වැඳ ගුරුන් වෙත ගොස් වැඳ අකුරු නිසි ලෙස ඉගෙන ගනු සොඳ. හරි. තව එක්කෙනෙක් අපි ගමු. මෙතනින් ගමු සෙතුලි. තම දෙවියන් නැමද මව්පිය දෙදෙන දැක වැඳ ගුරුන් වෙත ගොස් වැඳ අකුරු නිසි ලෙස ඉගෙන ගනු සොඳ. සංජය කකුරු පොඩ්ඩක් කියන අඩුවේද මන්දා? මොනවද වැඳද වැදද? අය කියන්නේ වැදද වැඳද? වැද. අය පාරක් කියවලා බලන්න වැදද වැදද කියලා. සංජයක කියවුන්නේ නැත්නම් වෙනත් අදහසක් එන්නේ සංජය කියවන්න ඕන කොහොමද? වැඳ ශබ්දයක්. වැඳ අන්න හරි.
හරි ඊළඟ කවියට ආවා අපි. දැන් ඉස්කෝලේ ගිහිල්ලත් ඔන්න ගුරුවරුන්ට වැඳලා දැන් වැඩ පටන් ගත්තට පස්සේ ඊළඟට ගලපලා දෙනවා මෙහෙම. ලියමු ඈ. දැන් ඉවරෙන්න ළඟයි. තම පොත්පත් රැගෙන නියම තැන්වල ඉඳගෙන ගෝසා නොකරමින කරනු පාඩම් සිතට ගනිමින. තමන්ගේ පොත්පත් ගන්න කියලා ඉතින් ටීචර් කියනවනේ පන්තියට ආවම නේ. ගණන් පොත් ගන්න කියනකොට පන්තියේ දෙන්නෙක්වත් කියනවනේ ගණන් පොත ගෙනාවේ නැහැ කියලා. ඔයගොල්ලෝගේම නැද්ද? අපේ නම් හැමදාම ඒවා. ඊට පස්සේ හරි සිංහල පොත් ගන්න කියන වෙලාවේ සිංහල පොතුත් පන්තියේ ඒ දෙන්නම නේ වෙන දෙන්නෙක් හරිවත් අඩුම ධර්මයේ පොත ගෙනත්. තම පොත්පත් ගන්න කොහෙද පොත් තියෙන්නේ පෙගේ නැත්නම්. දැන් බලන්නකො සිරිත් මල් දා මේ කියන ඒවා වටිනවා නේද? නියම තැන්වල ඉඳගෙන. දැන් ගුරුවරු තම තමන්ට ගැළපෙන තැන් දීලා තියෙනවා. නේද? යාළුවා ළඟම ඉන්න ඕනේ කියලා එකක් නැහැ. සුදුසු තැන් දීලා තියෙනවා. මට ජනලේ අයින් ඉන්න ඕනේ, මට දොර ළඟ ඉන්න ඕනේ, මට ෆෑන් එකට යටින් ඉන්න ඕනේ. එහෙම නෑ නේ. දීලා තියෙන තැන ඉන්න ඕනේ. ඒ වගේම සමහර පාඩම් වලට එළියට එහෙම එක්කන් යනවා එලි මහනට එහෙම. ඉතින් ඒකයි කියන්නේ නියම තැන් වල ඉඳගෙන අදාළ තැන් වල ඉඳ ගන්නවා. ඉඳ ගන්නත් විදියක් තියෙනවා. ඉතින් මේ පුටුවේ ඉඳ ගන්නකොට පුටුවේ කකුල් අතරෙන් ඉඳ ගන්නකොට පුටුව මේසෙට ලං කරගෙන ඉන්න ඕනේ. තවත් කියනවා ගෝසා නොකරමින සද්ද කරන්නේ නැතුව අනවශ්‍ය විදියට ශබ්ද නොකරමින් කරනු පාඩම් සිතට ගනිමින. මේ පාඩම් වැට කටයුතු කරන්න හිතට අරගෙන කියලා. ඉස්කෝලේ බලන්නකො මාර සද්දයක් නෙමෙයිද තියෙන්නේ. ඒ සද්ද මොනවද කියලා හොඳට සමන් දීලා ඇහුවොත් එහෙම අනවශ්‍ය ශබ්ද ගොඩක් තියෙන. හැම වෙලෙම ඩෙස් අදින ශබ්ද එනවා. එහෙට මෙහෙට අර යකඩ කූරුනේ සිමෙන්ති පොළොවේ එහෙට මෙහෙට අදිනකොට චරස් බරස් ගන්නවා නේ. ඒ පුටුවක් බලන්න වෙලාවක නවලා අනිත් පැත්ත හරවලා යට පැත්තට මොකද වෙලා තියෙන්නේ කියලා. ගෙවිලා තියෙන එතන කම්බිය වෙන් වෙන්න ඉතාලම ළඟයි ගොඩක් පුටුවල. ඒ තරමට ඒව ඇදලා තියෙන්නේ එහෙට මෙහෙට. ගෙවිලා තියෙන්නේ. ඒතර ඒ ශබ්දමය ඇහෙන්නේ. ඉඳගෙන හිටියත් එහෙම ඩෙස් එක උස්සනවා පුටුව උස්සනවා එක එක කරනවා ශබ්ද ගොඩාක් ළමයි දානවා. එතකොට අපි හිතමු අපේ පන්තියේ අපි ලස්සන පාඩමක් කවි කියන මේ වගේ පාඩමක් කරනකොට එහා පන්තියේ ළමයි දඩබඩ දිඩිබිඩි ගාලා ශබ්ද දානවා නම් හොඳයිද? හොඳ නැහැ. ඒක තේරෙන්න එහෙම වෙන්නත් ඕන. හරිද? ඒක සවන් දීලා අපි දැනගන්න ඕන අපි ශබ්ද කරනකොට එයාලටත් එමම තමයි. තමා උපමා කොට සිතන්න කියනවා. තමන්ට උනා නම් කියලා හිතන්න. ඉතින් ওই සද්ද අපිට උනා නම් ඒ හින්දා අපි සද්ද නොකරෙමු ඔයාලගේ වැඩේට කියලා හිතන්න. හරි. අපි ගමුකෝ නිම්සරාගේ මයික් එක ඔන් කරගන්න. කියන්න බලන්න කවි. හරිද? මයික් එක ඔන් කරගන්න. හරි කියන්න. පොත්පත් රැගෙන නියම තැන්වල ඉඳගෙන ගෝසා නොකරමින කරනු පාඩම් සිතට ගනිමින. හොඳයි. අපි තව යාළුවෙක් මේක කියවන්න. ලියන්න ඕන අනිත් අය. ඉස්සෙල්ලගේ මයික් එක ඔන් කරගන්න. තම පොත්පත් රැගෙන නියමිත තැන්වල ඉඳගෙන ගෝසා නොකරමින කරනු පාඩම් සිතට ගනිමින. දෙවෙනි කායි කියන්න බලන්න දෙවෙනි පදේ. නියම තැන්වල ඉඳගෙන. හරි හොඳයි. නියම තැන්වල ඉඳගෙන. හරි. එහෙනම් අපි ඊළඟ කවියට යන්නේ. දැන් මේවා පාඩම් කරගන්නත් ලේසි. සරල බසින් තියෙන්නේ. ඒ වගේම ඉතින් ළමයි ආසයි මේවා.
හරි. ඉස්කෝලවල ළමයි එහෙට මෙහෙට යන්නේ කොහොමද? යනව නෙමෙයි දුවනවනේ. නැද්ද? බලන්නකෝ. පොඩි පන්ති තියෙන ඉස්කෝලයක් දිහා බලනකොට ළමයි එහෙට මෙහෙට යනවා නිතරම මොන හරි හේතු වලට. යනවා කියන්නේ ඇවිදන් යනව නෙමෙයි. දුවන එක තමයි කරන්නේ. ඉතින් මේ කවියෙත් තියෙනවා එහෙම. කවියේ තියෙනවා පාසලෙහි තැන තැන නොයන් දුවමින් බලමින දඟ නොකර ඉඳගෙන ගුරුන් කී දෙය කරන් එලෙසින පාසලේ තැන් තැන් වල දුවනවා ඒ බල වටපිට බලම දුවන්නේ. දුවගෙන ගිහින් හැප්පෙනවත්. ඇයි දුවන්නේ තේ මේ බලනේ. එහෙම යන්න එපා. බොහොම විමසිල්ලෙන් ගමන් කරන්න. දඟ නොකර ඉඳගෙන. ඉඳගෙන කියන්නේ මේ ඉඳගෙන ඉන්නවම කියන එකට මේ හිඳිමින් කියන අදහස. ඒ කියන්නේ දඟ වැඩ නොකර ඉන්නවා නම් ගුරුවරු කියන දේ අහගෙන ඒ විදිහටම කරනවා නම් ඒක හොඳයි කියලායි කියන්නේ. හරිද ළමයි? ලියමු අවසාන හරිය ඉන්නේ. හරි. ශාක්‍යගේ මයික් එක ඔන් කරගන්න. පාසලෙහි තැන තැන නොයන් දුවමින් බලමින දඟ නොකර ඉඳගෙන ගුරුන් කී දෙය කරන් එලෙසින. හොඳයි. අපි තව එක්කෙනෙක් ගමු කියවන්න. මේවා කියවන්න රස විඳින්න. සදිත සදිතගේ මයික් එක ඔන් කරගන්න. පාසලෙහි තැන තැන නොයන් දුවමින් බලමින දඟ නොකර ඉඳගෙන ගුරුන් කී දෙය කරන් එලෙසින. හොඳයි. හරිද ලියලා ඉවරද? නදිනි ලිව්වද? හිරුන් හරිද මේක? ලියලා ඉවරද? යසිදු හරිද? දිහාස්ගේ ඉසංස ලිව්වද? ආදිත්‍ය ලියලා ඉවරද? හරිද ජනිත්මා? හරි. ඊළඟට අනුන්ගේ පොත්පත් අදිනවා කියලා හරියට නඩු ඉස්කෝලේ නේ. හැමදාම ඔයගොල්ලෝගේ පන්ති ඒවා මතක් කරලා බලන්න ටීචර් පැමිණිලි යන්නේ නැද්ද? මගේ පොත ගත්තා. මෙන්න මගේ පොතේ ඇන්දා. ඉරක් ඇන්දා. මෙන්න ඉරුවා. ඕවා තමයි නිතර ඇහෙන්න තියෙන්නේ. ඉතින් ඒවා ඒ කාලේ නම් තිබිලා නේ. මොකද මේවා අද ඊයක ලියපුවා නෙමෙයිනේ. අනුන්ගේ පොත්පත් නාදිනු නොගනු කිසිවක් උවමනා කළහොත් කියා ඉල්ලා ගැනුම යහපත්. අනුන්ගේ පොත්පත් අදින්න යන්න එපා නේද? ගණ්ඩ අදින්න යන්න එපා. හදිස්සි හරි ඕන වුණොත් ඕන වෙනවා. ඊයේ ඉස්කෝලේ ආවේ නැහැ පොඩ්ඩක් මට එක බලන්න දෙන්න. නේද? මම මේ ලියපු එක හරිද බලන්න දෙන්න. ඒක කියලා ඉල්ල ගන්න. එහෙම යහපත්නේ. විතර ප්‍රශ්න නැහැ නේද එතකොට? කියන එක තමයි මේ කියන්නේ. යහපැවැත්ම සඳහායි කියන්නේ. නේද? ලියන් ඉක්මනින් හිසංස කියන්නකෝ. අනුන්ගේ පොත්පත් නාදිනු නොගනු කිසිවක් උවමනා කළහොත් කියා ඉල්ලා ගැනුම යහපත්.
හොඳයි. තව එක්කෙනෙක් ගමු. හරිද? මේ ජනිත්මා දැන් මට කැමරාව ඕෆ් කරන් ඉන්නාම පේන්නේ නැහැ. කැමරාව වෙන්නේ මාවට මේක තියෙන්නේ. හරිද ජනිත්මා කියන්න? මයික් එක ඔන්නේ නැද්ද? තවසරයක් බලන්න. නැද්ද? ආයෙ දැක්කම ගන්නම්කෝ ආ. මනුජගේ මයික් එක ඔන් කරගන්න ඉක්මනින්. මනුජ. කියන්න. අනුන්ගේ පොත්පත් නාදිය නොගනු කිසිවක් අන්තිම ඔව්. උවමනා කළහොත් කියා ඉල්ලා ගැනීම යහපත්. හරි ලැජ්ජයි කිව්ද නම් කවි කියන්නේ. ආ? හොඳයි කිව්වනේ කොහොමද? හරිද ළමයි? අපි එහෙනම් ඊළඟට යන්නේ. හරි. ඔන්න අන්තිම කවිය. අන්තිම හරි කියවට සෑහෙන්න ආවනේ. මේකේ කියන තේරුම ගොඩක් වෙලාවට අහනවා. හරිද? ප්‍රශ්න පත්‍රයක අහන්න හොඳ කවියක් ඇත්තට. සිඟා කාගෙනවත් කිලුටු ඇර හැලි ඇඳවත් බිම වැටි ඉඳවත් මහත් සැප වෙයිගෙන ගතහොත් දැන් ඔය ඉගෙන ගන්න ගොඩක් අයට සියලු පහසුකම් නැහැ. ඔයාට පහසුකම් ඔය තියෙන ප්‍රමාණය හොඳටම ඇති. හරි. මේ ඔන්ලයින් පන්තියකට සම්බන්ධ කරවනවා කියන එකම ලොකු දෙයක් නෑ ඇත්තටම. අපේ රටේ ළමයින්ට තියෙන ප්‍රශ්න එක්කනේ. ඒතර ඔයාට එහෙම ප්‍රශ්න නෑ. නමුත් මේක කියන්නේ පොදුවේ හැමෝටම සිඟා කාගෙනවත් කියන්නේ අර පාරේ ගිහිල්ලා හිඟා කනවා කියන කතාව නෙවෙයි. ඉල්ලගෙන හරි කමන්නේ. හරි ගොඩක් වෙලාවට ඉස්කෝලේ උනත් වැඩක් කරන්න යනකොට අපිට යාළුවෙක්ගෙන් දෙයක් ඉල්ල ගන්න වෙනවා. මගනේ ඉල්ලලා නැද්ද ඔය කාගේවත්? පැන්සලක් ඉල්ලලාම නැද්ද කාගේවත්? පොතක කොලයක් ඉල්ලලාවත්ම නැද්ද? ඉතින් ඒ වගේ අපේ අවශ්‍යතා සඳහා ඉගෙන ගන්න වෙනවා. මේ මට පැන්සල නැහැ කියලා නිකන් ඉන්න එපා. වැඩේ කරගන්න වෙනවා ඉල්ලගෙන. හරි. කියන එක අවමයේ හිතන්න ඈ. මේක ඉතින් ඉස්සර කාලේට ගැලපෙන තමයි ඉතින් දෙන්නේ පොතක් පතක් ඉල්ලගෙන හරි වැඩේ කරගන්න කියන එක තමයි ඊට වැඩි බරට කියලා තියෙන්නේ. කිලුටු වැරහැලි ඇඳවත්. දැන් ඔයාට එහෙම ප්‍රශ්න නෑ මම දන්නවා අඳින්න ඉස්කෝලේ අඳින්න යන්න තියෙනවා පන්ති අඳින්න වෙද මේවා තියෙනවා ගෙදර අඳින්න රැට අඳින්න කියලා තව ඒවා තියෙනවා එක එකව තියෙනවා ඔයගොල්ලන්ට. හැබැයි ගොඩක් දරුවන්ට එහෙම ඇඳුන්නේ නෑ. හරි? ඔයා දන්නවා ඉතින් ඉස්කෝලෙත් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවනේ. ඇඳුම් කිලුටු වෙලා බොත්තම් ගැලවිලා ඒවට කටු ගහලා සපත්තු ඉරිලා දැන් නම් එහෙමයි ගොඩාක් අඩුයි මොකද දැන් ගොඩක් රජයෙන් හම්බෙනවනේ. රජයෙන් හෝ කොහෙන් හරි හම්බෙනවා. ඒක ලොකු දෙයක්. ඉතින් ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ නම් ඔයගොල්ලෝ අම්මා තාත්තෙන් අහන්න බලන්න ඇඳුම් කීයද තිබ්බේ? සපත්තු දෙක කොච්චර පරිස්සම් කරනවද? මේස් ඉස්කෝලේ දාන් ගිහිල්ලා ඇවිල්ලා ආපු ගමන් මේස් දෙක හොදනවා. අහන්නකො බලන්න නැද්ද කියලා. ඇයි පහුවදා දාන්න ආයෙ දෙකක් වෙනම නැහැ. එක මේස් ජූඩෝ තියෙන්නේ. අහන්න බලන්න නැද්ද කියලා. ලේන්සු ඔයාට වගේම පාට එක එක ඒවා සමහර ළමයි ඉන්නවා එක දවසයි දෙකයි ලේන්සු. ඉතින් එහෙම නෑ. දැන් ඔයාලට හොඳයි මම මේ කියන්නේ. එතකොට ඉස්සර ඒ ළමයින්ට තිබුණු ප්‍රශ්න තමයි සිඟාකාගෙනවත් කියන්නේ පොතක් පතක් ඉල්ල ගන්නත් වෙනවා. කන්න බොණ්ඩක් ප්‍රශ්න. උඹ කොහෙන් හරි කාලා පොතක් පතකුත් හොයාගෙන තියෙන මොකක් හරි ඇඳගෙන මහලුකුවට ඉඳගෙන මේස තියාන පාඩම් කරන්න එහෙම නෑ. ඔය බිම හරි ඉඳගෙන පාඩම් කර අමාරුවෙන් හරි ඉගෙන ගත්තොත් මොනවද වෙනවා කියන්නේ? මහත් සැප වෙයි ඉගෙන ගත්තොත්. මහත් සැප වෙයි කියන්නේ මහා ලොකු සැපක් වෙනින්න පුළුවන් ඉගෙන ගත්තොත්. ඉගෙන ගත්තොත් තියෙන රැකියාවක් හම්බෙන එකම නෙමෙයි. ඒ රැකියාව තුලින් මුදල් හම්බෙන එකම නෙමෙයි. ඊට එහා ලොකු වරප්‍රසාද ලැබෙනවා. ඉතින් ඒක ඒ අත්දැකීම ලැබෙනකොට ඕගොල්ලෝ ඒ හරිය පහු කරලා ඉවරයි.
ඒකනේ මේ විදිහට කියන්නේ ඉස්කෝලේ ගුරුවරු කියනවා අම්මා තාත්තා කියනවා පන්සලට ගියාම හාමුදුරුවෝ කියනවා පල්ලියට ගියපුවාම ඒ පියතුමා කියනවා හැමෝම කියනවනේ ඉගෙන ගන්න මහන්සි වෙලා කියන්නේ ඇයි? ඒගොල්ලෝ අත්දැකීම අත්විඳපු අය. ඔයා ඒක අත්විඳිනකොට ඔයා මොන විදියට එතෙන් ගිහින් තියෙදි කියන එක දන්නේ නැහැ. ඒ හින්දා තමයි මෙවැනි කාව්‍ය ග්‍රන්ථයන් තුලින් මිනිස්සු ආසයි කවිවලට රස විඳින්න. ඒ කවියකින් හරි කමන්නේ කෙනෙක් යහපත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ සිරිත් මල් දමේ අපිට තියෙන කොටසේ අන්තිම කවිය. නෙතුලි කියන්න. සිංහා කාගෙනවත් කිලුටු වැරහැලි ඇඳවත් බිම වැටි ඉඳවත් මහත් සැප වෙයි ගෙන ගතහොත්. බොහොම හොඳයි. හරි. හොඳයි. හරි. තව එක්කෙනෙක් අපි ගමු. එතකොට අපේ එක වැඩක් ඉවරයි. තව වැඩක් තියෙනවා. කවුද? සෙනුදීප ගමු මේකට. සිංහා කාගෙනවත් කිලුටු වැරහැලි ඇඳවත් බිම වැටි ඉඳවත් මහත් සැප වෙයි ගෙන ගතහොත්. හරි. බොහොම හොඳයි. ඉතින් ගොඩක් අය කැමැත්තෙන් හිටියා මේක කියන්න. ඉතින් මම දෙන්නවම තෝරගත්තෙත් ඒකයි. ඉතින් තවත් අපිට මේකට කාලය ගන්න බෑනේ. ඒ නිසා සමහරට ඔයාව මග රවෙන්න ඇති. හැබැයි මේක ලියාගෙන වැඩේ කරගත්තා ඉන්න හැමෝම මම කිව්වා අද දවසේ තවත් අපි පාඩමකට යනවා. ඒ තමයි 4-5 දෙගොල්ලටම හරියන එකක් නේ ගන්නවා කියවි. මේ ලිපි ලිවීම සම්බන්ධව අපිට තියෙනවා. මේක දැන් අලුත් පහට යන අය නම් මගෙත් එක මීට කලින් කරලා තියෙනවා. ලිපි ලිවීම ගැන කියනකොට පැරණි විෂය නිර්දේශයේ තිබුණා පෞද්ගලික ලිපි සහ රාජකාරී ලිපි කියලා දෙකක්. පෞද්ගලික ලිපි කියන්නේ තමන්ගේ හිතවත් නෑදෑ ඒ වගේ කෙනෙක්ට ලියුමක් ලියනකොට අපිට කතා කරන භාෂාවෙන් ලියන්න පුළුවන්. හැබැයි ආකෘතියක් තියෙනවා. රාජකාරී ලිපි කියන්නේ දැන් අපි හිතමුකෝ ගුරුවරයෙක් විදුහල්පතිතුමියට හරි ඒක රාජකාරී සම්බන්ධයක් එතන තියෙන්නේ. නේද? නෑදෑයෝ නෙමෙයි, යාළුවෝ නෙමෙයි. එහෙම නැත්නම් කලාප කාර්යාලයට ගුරුවරයෙක් ලියුමක් ලියනවා ඒ වගේ. ගුරුවරයෙක්ම වෙන්න ඕනේ. දැන් ඔයාගේ අම්මා තාත්තා ග්‍රාම නිලධාරියට ලියුමක් ලියනවා. ග්‍රාම නිලධාරි නෑ වෙන්න සමහරට. හැබැයි ඒ රාජකාරී මට්ටමේ ලියනකොට ඒක මොන එකක්ද? රාජකාරී ලිපිය. එහෙනම් ওই රාජකාරී ලිපි කියන එක අපිට නෑ දැන්. ඒකට හේතුකුත් ඕනනම් කියන්න. සාමාන්‍යයෙන් අතින් ලියනකොට ලියලා තිබුණ ආකෘතියක් තිබ්බා ඉස්සර ඉඳලා. දැන් වර්තමානයේ රාජකාරී ලිපි අතින් ලියන්නේ නෑ. ඉස්කෝලේ උනත් ලියුමක් යවන්නේ ටයිප් කරලා පිළිවෙලකට නේ. එහෙමනේ ඉතින් රාජකාරී ලියුමක් යවන්නේ. එතකොට ඔසඳ කම්පියුටර් වලින් ටයිප් කරනකොට ගොඩක් ඒ වගේ තියෙනවා වම් පැත්තට left corner කියලා එකක් තියෙනවා. අන්න ඒ ඔප්ෂන් එකේ තමයි ගොඩක් අය ටයිප් කරන්නේ. වම් පැත්තට තමයි ඔක්කොම ටික මෙහෙම එන්නේ. ඉතින් ඒ නිසා අර පරණ අතින් ලියපු එකයි මේකයි පොඩි ප්‍රශ්නයක් තියෙන හින්දා ප්‍රයිමරියෙන් එක අයින් කරා. ප්‍රාථමික අධ්‍යාපනයේට ඒක ඕනේ නැහැ. රාජකාරී ලිපි පොඩි ළමයි ලියන්නෙත් නැහැනේ. ඒ නිසා ඕනේ නැහැ කියලා අයින් කරලා තියෙන්නේ. බා කිසි විටකත් ඒවා බලන්නවත් එපා හින්දා. හරිද? හැබැයි පෞද්ගලික ලිපි තියෙනවා මේක ක්‍රියාකාරකමක් විදිහටමයි තියෙන්නේ. පෞද්ගලික ලිපියක් කියන්නේ මොකද්ද? මොකටද මේක තියෙන්නේ කියලා ඉක්මනින් අපි වැඩේ ඉවර කරමු. පෞද්ගලික ලිපිය ගැන කතා කරනකොට වර්තමානයේ මේ දුරකථන පරිගණක වගේ දේවල් නිසා පෞද්ගලික ලිපි බහුලව පාවිච්චි කරන්නේ නැහැ. ඔගොල්ලෝගේ ගම්වල ආච්චිලා නැන්දලා මාමලා ඉන්නවනේ. ඒ හැමෝටම ෆෝන් තියෙනවා. ඔගොල්ලොත් හැමෝටම තියෙනවා. ආයෙත් ලියුම් ලියලා ලියුම දවස් 2-3ක් යනවා යන්න. ලියුම බලන එකට පිළිතුරු ආපහු වෙනකොට දවස් තව 4-5ක් යනවා. ඉතින් තොරතුරක් අහනකොට ඒකට පිළිතුර ඒ ශනිකව ගන්න පුළුවන් මේ දුරකථනය ඊට පස්සේ පරිගණකයේ වගේ තාක්ෂණික උපකරණ නිසා ඒවා තියෙන හින්දා දැන් ලියුම් ලියන එක ගොඩක් අය අඩුයි. ඒක තමයි ඇත්ත සිද්ධිය. හැබැයි ඉස්සර කාලේ එහෙම නෙමෙයි මේ ප්‍රධානම ක්‍රමයක් තමයි මේ ලිපි ලිවීම. ඉතින් ඔයගොල්ලෝ ඉතිහාස කතා ඈත කාලේ වැහුවොත් එහෙම අපේ රටට බුදුදහම රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරේ නිකම්ම නෙවෙයි කියනවනේ. ඊට පෙර අපේ රටේ හිටපු රජුරුවෝ දේවානම්පියතිස්ස රජුරුවෝ
ඉන්දියාවේ ඔය කියන ප්‍රදේශේ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ පියාණන් වෙච්ච ධර්මාශෝක රජුගේ අතර බොහොම යාළුකමක් තිබුණලු ජීවිතේට දැකලා නැහැ. එයා ඉන්නේ ඉන්දියාවේ, මෙයා ඉන්නේ ලංකාවේ ලියුම් යවා ගත්තා. රජුරු උනාට යාළුවෝ දෙන්නෙක් කියලා. එහෙම කියනවනේ. අහලා තියෙනවා. ඉතින් කොච්චර ඈත ඉතිහාසෙක. ඒ කාලේ ඉඳන් අදටත් මිනිස්සු ලියුම් ලියනවා. හරිද? අපිට පහ ශ්‍රේණියේ පෙළ පොතේ තියෙනවා ඔය කැලෑවේ අන්තර්ජාලය කියලා ලස්සන පාඩමක් තියෙනවන්නේ. ඒකත් මේ තැපැල් දෙපාර්තමේන්තුවේ පරවියෙක් ගැන කතාව තියෙන්නේ. ඉතින් ඒකත් මේවට හොඳ කතාවක්. ඉතින් තමන්ගේ අයෙක් නිවසෙන් පිටව ඉන්නවා නම් ඒ වගේ කෙනෙකුට මිතුරියන්ට නෑදෑයොන්ට පෞද්ගලිකව තමන්ගේ අවශ්‍යතා සඳහන් කරමින් යවනේව තමයි පෞද්ගලික ලිපි කියන්නේ. කෙලින්ම ලියාගන්න පෞද්ගලික ලිපියක ආකෘතිය. ලියන්න ඕන අපි ෆෝමැට් එක කියන්නේ ඒක ඔය. ඔය විදිහට ලියන්න ඕන. ඉක්මනින් ලියා ගන්න. විනාඩි 10න් ඉවර කරගන්න මේක. හරිද? ආකෘතිය කියලා කියන්නේ මෙහෙමයි. මේක ලියනකොට කොහොමද මේකේ ස්ථානගත කිරීම කෙරෙන්නේ කියන එකයි කියන්නේ. ඔන්න අහගන්නකො. ඉස්සරහාම ඔයාගේ කොලේ. දැන් කොලේ ගත්තාම නම් ඔයා හිතන කොලේ මේ අතර නෙමෙයි අනිත් දිගට තියෙන. හරි දිගට තිබ්බත් ඔච්චර තමයි. හරිද? අංක 1ටම ලියන්න ඕන, උඩම ලියන්න ඕන, දකුණු පැත්තේ 1 කියලා දාන්න ඕනේ නෑ. ස්ථානය. ගෙදරදී නම් නිවසේදී. පාසලේදී නම් ලියන්නේ පාසලේදී. එතකොට ලියුමේ මැදදී කිසි විටකත් නිම්සර අපි ලියන්නේ නැහැ මම මේ ලියුම ගෙදරදී මේ ලියන්නේ කියලා අය ලියන්නේ නැහැ. මොකද අතෙන් දානවනේ. හරිද? පාසලේදී නම් එහෙම සමහර අය බස් එකේ යන ගමන් ලියලා බස් රථයේදී කියලා ලියනවලු. බස් රථේ නම් කොහොම ලියනවද දන්නේ යන ගමන් ඒක ලියන්න පුළුවන්. නේද? පන්තියේදී ඕන එකක් ලියුවේ. දෙවනියට එනවා එතෙන් අනිවාර්යෙන් දිනේ දාන්න ඕනේ ඊට යටින්. දෙවනිය එක. විභාගෙට එන්නේ මේ වැඩේ ඈ. නැතුව ලියුම් ලියන්න දෙන්නේ නැහැ. තුන්වෙනියට ඔය මේ උඩින් ඒකට යටින් ඊට යටින් මෙහෙට වෙන්න. හරිද? මේ දිනේ කියන එක කෙලින් එහෙම නෙමෙයි. ඊට යටින් රූලක් හරි දෙකක් හරි ඔයරලා ගන්න. ආන්න ඒක මෙහෙට ආවම හරි මැද ලියන්න ඕන. ආශිර්වාද මේකේ අකුරු වැරදි ඉන්න මම හදන්නවා උතන. මම මෙතන ලියන්න හරියට මේක. තුන්වෙනි එක ආශිර්වාද. මෙතෙන් දෙන්නේ ආශිර්වාද. ආශිර්වාදයට සාමාන්‍යයෙන් ලියනවා බෞද්ධ ළමයි ලියනවා බුදු සරණයි, තෙරුවන් සරණයි ඒවා ලියන. කතෝලික ළමයි ලියනවා සාමාන්‍යයෙන් ජේසු පිහිටයි, දෙවි පිහිටයි, දේව මෑණියන්ගේ පිහිටයි. ඔය ඒගොල්ලන්ගේ විශ්වාස එක්ක එහෙම ලියලා. ඉතින් Hindu අයටත් එයාලගේ විශ්වාසයන් තියෙනවනේ නේ. දෙවි පිහිටයි හරි දෙවි කෙනෙක්ගේ නම දාලා එහෙම හරි. ඒතකොට ඉස්ලාම් අයටත් එහෙමයි එහෙම පුළුවන්. පොදුවේ අපි ලියනකොට ආගමක් ගාව ගන්නවට වැඩිය වාසියව තියෙනවා. ඒ උදාහරණයක් හිතමු ශිෂ්‍යත්වයටම ආව කියලා එකක් ලියන්න තමෝෂා. ලියුමක් ලියන්න එන්නේ නැහැ සාමාන්‍යයෙන්. ආවොතින් ඕගොල්ලෝ තන බුදු සරණයි ඔය දෙව් පිහිටයි ලියන එකේ පොඩි පාඩුවක් තියෙනවා. ඕගොල්ලෝ ලියන්න ඕනේ එතනට වාසනාව වේවා, සුබ වේවා, ජයම වේවා, ජයශ්‍රී ඔය වගේ තමයි ලියන්න ඕනේ. හරිද ළමයි? ආශිර්වාදය කියන එක මෙතන උඩ නෙමෙයි තියෙන්න ඕනේ, මෙතනයි තියෙන්න ඕනේ. මේකේ මේ මගේ මොකක් හරි අකුරු මාරු වීමක් වෙලා තියෙනවා. හරිද? තුන්වෙනි එක හරිද? එහෙනම් හතරවෙනි එකදී මේක මගන්න ඕනේ. හතරවෙනියට ආමන්ත්‍රණය. ආමන්ත්‍රණය කියන්නේ කාඩ් ඒක එන්න ඕනේ. එතකොට ආශිර්වාදයට යටින් මේ පැත්තේ කෙලවරේ. ආමන්ත්‍රණය කියන්නේ දැන් මම ලියන්නේ ආච්චිට නම්.
ආදරණීය ආච්චි අම්මාට කොමාවකුත් දාන්න උතන සාමාන්‍ය. නැත්තම් අම්මා වෙත. ආ නැත්තම් යාළුවෙකුට ලියනවා නම් මිතුරිය හිමායාට. ආ සයෝමි වෙත. කොහොම ලියන්න පුළුවන්. හරිද? ලියලා ඒක ලියලා දැන් කාටද ලියන්නේ කියලා හරි. ඊට පස්සේ ඊට පහලින් ආයෙ මැදට වෙන්න තමයි පටන් ගන්න. ලියුම මෙහෙන් පටන් ගන්න නෑ ලියන්න. මේ හරියෙන් තමයි පටන් ගන්න. මේකට යටින් අඩංගු කරුණු. ඉතින් ඔයාට කොහොමද ඔය තමන්ගේ කියන්න ඕන ටික කියා ගන්න ඕනද? ඉතින් ඔයාට කොහොමද පහුගිය දවස්වල අපෙන් නම් හොඳටම වැස්සා ඔයලත් එහෙම වෙන්න ඇති. අපි ඒත් ගෙදරත් කතා වුණා ඔයාලට කරදරයක්වත්ද කියලා. මම මේක අහන්නත් එක්ක තමයි ලියුම ලියන්නේ. දැන් තමන්ට කියන්න ඕන ටිකයි අහගන්න ඕන ටිකයි ඔක්කොම ටික ඔතන ලියනවා. සාමාන්‍යයෙන් ඡේද දෙකකට විතර වෙන් කරලා ලියනවා. පිටු ගණන් ලියන්නෙත් නෑ. ලියලා අවසාන කරනවා. අවසානයේ මේ පැත්තේ අයිනේ පල්ලෙහා ලියුමේ තියෙන පල්ලෙහා තමයි අවසාන වෙන්නේ. අවසානයේට සාමාන්‍යයෙන් මෙහෙම අවසානට ඇවිල්ලා එහෙනම් මම පිළිතුරක් මේ බලාපොරොත්තු වෙනවා. මේට ආදරණීය දුව සයෝමි. මේට ආදරණීය මිතුරා කවුද? දිනුර. එහෙම ලියන්න පුළුවන්. යාළුවෙක් නම් ආයෙත් පුතා කියලා ලියලා හරියන්නේ නැහැ. මිතුරානේ නේද? එතකොට ඔයා ආච්චිට ලිව්වා නම් ඔබේ ආදරණීය දියණිය නෙමෙයි ඇත්තටම නේද මිනිපිරියනේ. ආයෙම ලියන්න පුළුවන්. සමහර අය ඉතින් ආදරෙට කියන ලස්සන නම් උතෙන්ට ලියන. තේරුණාද සිද්ධිය? ලියුමක මෙන්න මේ කොටස් අය තමයි විභාගෙට අහන්නේ. ආපහු සැරයක් යන මෙතන ආශිර්වාදය. මේකේ අකුරු ටිකක් මාරු වෙලා තියෙනවා. හරිද? මේක තමයි එනකොට එන්නේ කොටසක් මකලා මෙහෙමයි. ඉන්නකො පෙන්න එන විදිය. ඔන්න එන විදියක්. හරිද? මෙන්න මේ ටික මෙහෙම මකලා. නිකන් හිතමු. මේකත් අපි මකමු. හරි. ඔන්න විභාගෙට එන විදියක්. හරිද? මේම පොඩි පොටුවක් වයකක මේ ටික දාලා පහත පෞද්ගලික ලිපියක හිස්තැන් සඳහා ගැළපෙන පරිදි පද යොදන්න. සමහර අය මේ දෙක කියන එකට දන්නවනේ දිනේ දාන්න තියෙන්නේ කියලා. දිනේ දාන්න තියෙන්නේ කියලා ඔතන ලියනවා 2025 12 වෙනි මාසේ කීක එක ලියනවා. හරිද? ආකෘතියට එම ලියනවා. එහෙම හරියන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මෙතෙන් ලියනවා ආදරණීය අම්මා වෙත වගේ ලියනවා. ඉතින් ආකෘතියට ඒව දාලා හරියනවා. ආකෘතියට එන්න ඕනේ මොකද්ද? අතනට දින මෙතනට ආමන්ත්‍රණය. තේරුණාද? ඔන්න ඔකයි ලියුමේ ආකෘතිය. ඊට පස්සේ ලියුමක් සාමාන්‍යයෙන් මම පොඩි එකක් පෙන්නන්නම් මේකට. උදාහරණයක් මේ ගත්ත. මේ බලන්න ලියුමක් ගත්ත එක. අර බලන්න. ලියුමේ ලියනවද ස්ථානය කියලා උඩින් ලියනවද? ළමයි ඇත්තම ලියුම ලියද්දි ස්ථානය කියලා ලියනව තමෝෂ නැහැ. ඔයා නිවසේදී නම් ලියන්නේ නිවසේදී. පාසලේ නම් පාසලේදී. ආයේ දිනේ කියලා දානවද? නැහැ. ඇත්ත දිනේ දාන. ඊට පස්සේ මෙතෙන් මම කිව්වේ මේ තියෙන්නේ බුදු සරණයි දෙවිපීඨ හොඳයි තමයි ඒවා. නමුත් අපි ආගමක් වගේ එකක් ගන්න නැතුව ඉමු. හරිද? ඒකේ වාසිය අවාසිය දෙකක් තියෙන ඉඳ අපි නොගෙනෙමු. ඒක එහෙම හිතන්න සෙත් වේවා වාසනාව වේවා. එතන විරාම ලකුණුකුත් තියෙනවා නේ. සෙතක් ප්‍රාර්ථනා කිරීමකදී වගේ ප්‍රාර්ථනාවකට පසු වෙනවනේ ওই ලකුණු. විස්මය ආදී ලකුණු, හර්ෂ ආදී ලකුණු, තිත්තුල කියන එක. ඊට පස්සේ ආමන්ත්‍රණය. මා හිතවත් පසිදු වෙත. පසිදුට තමයි ආමන්ත්‍රණය කරන්නේ. මෙන්න කොමාව මම කියපු එක දාලා තියෙනවා. දැන් පටන් ගන්න කිව්වේ මේ මුලින්ම නෙවෙයි තව පුළුවන් නම් තව මේ හට කළ ගන්න. ඔබගේ සැප දුක් කෙසේද මම සුවෙන් සිටිනවා. ඔබගේ අම්මා තාත්තා සහ අක්කා සුවෙන් නැතයි සිතනවා. අගෝස්තු නිවාඩු කාලයේ ලැබුණු පසු මම ඔබගේ නිවසට පැමිණෙන්නෙමි. එවිට අපට සෙල්ලම් කිරීමට හැකි වේවි. ඔබේ ගමේ ඇවිදීමට මමද ආශාවෙන් සිටිනවා. මා පැමිණෙන දින ඔබට පසුව දන්වා එවන්න. ඔබගේ පවුලේ සැම මතක් කළ බව පවසන්න. ඔබ සැමට දරුවන් සරණයි. එහෙම නැත්නම් දාන්න පුළුවන් ඔතෙන්ටත් විදිහට ඔබ සැමට යහපතක්ම වේවා. හරිනේ. එතකොට ආගමක් නැහැ. දාලා මෙන්න අවසානයේ හිතවත් මිතුරා දෙනවා. එතකොට මේවා එකක් විභාගයට ආවොතින් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද? කියන්නේ ලියුමක් දීලා. ඔයාලා ලියන්න දෙන්නේ නැහැ කොහොමද? හරිද? ලියුමක් මෙහෙම දීලා ආවොතින් ඔයාගෙන් අහන්න පුළුවන්. මෙතන ඕන හිස්තැනක් දෙන්න පුළුවන්. හිස්තැනට ගැලපෙන එක ලියන්න. එතකොට ඉතින් දිනේ කියලා ලියලා හරියන්නේ නැහැ. එතකොට ඔයා හිතලා එදා දිනේ දාන්න අවුලක් නැහැ. හරි? සමහර වෙලාවට මේකෙන් යටින් අහනවා මේ ලියුම ලියපු කෙනා කවුද කියලා. සමහර අය ගන්නවා මෙතන පසිදු තමයි ලියලා තියෙන්නේ කියලා. පසිදුද ලියලාද? නෑ. දෙනුවන් තමයි ලියලා තියෙන්නේ.
කාටද ලියලා තියෙන්නේ? පසිදුට. දෙන්නගේ සම්බන්ධය මොකද්ද? යාළුවෝ. කොහොමද හොයාගන්නේ? මා හිතවත් පසිදු වෙත කියලා ලියනවා. හිතවත් මිතුරා තමයි මම කියලා කියන්නේ. තේරුණාද? එහෙනම් ආමන්ත්‍රණයට මෙහි යොදා ඇත්තේ කුමක්ද? මේක. ආශිර්වාදයට යොදා ඇත්තේ මොකද්ද? සෙත් වේවා. තේරුණාද? මෙන්න මේවා තමයි ඔය පාඩමෙන් ඔයාට එනවා නම් එන්න පුළුවන්. දැන් ඔයාට ක්‍රියාකාරකමක් දෙනවා පොඩි වැඩක්. ඔයා අනිවාර්යෙන් ඔයාගේ හොඳම හිතවතෙක්ට ලියුමක් යවන්න. පුළුවන් අයත උස්සන්න. බෑනේ. ඇයි ලියුමක් ලියන්න බෑ. ඒ යන්නේ ආච්චිම්මට ලියන්නකො ලියුමක්. එයා සතුටු වෙන්නේ. ගොඩ කාලෙකින් ලියුමක් එන්නේ. එතකොට ඔයාට ඒක සම්පූර්ණ ක්‍රියාවලියම කරන්න පුළුවන්. හරිද? ලියුම් කවරයක් අරගෙන ලියුම් කවරේ කොහොමද ලිපිනේ ලියන්නේ මම මේ පොඩම ඇඳලා පෙන්නන්න. ලියුම් කවරේ මෙහෙම හතරැස් කියන්නේ මෙහෙම කොටුවක් වගේ කොහොම තිබුණොත් එයා දිගාතරෙන් තියෙන මුද්දරේ යලවන්නේ මෙන්න මෙතන. ආච්චි අම්මගේ ලිපිනේ මෙතන ලියන්නේ ලබන්නාක්. කොහොම ලිපිනේ ලියන්නේ. අපි මේක රෙජිස්ටර් කරන්නේ නැහැ. සාමාන්‍ය තැපැලෙන් යව නිසා මෙහෙම දැම්මාම ඇති. එහෙනම් මුද්දරේ මෙතනින් අලවනවා. මෙතනින් තමයි එයාගේ ලිපිනේ ලියන්නේ. එතකොට අපි සමහර ඒ වගේ අපි මෙතන ලියනවා යවන කෙනාගේ ලිපිනයත් ලියනවා. ඒ කියන්නේ ලියාපදිංචි තැපැල් වලට එහෙම කරනවා. ඒත් කමක්. හරි? කොහොම හරි ලියුමක් යවන්න ඒගොල්ලන්ගේ ලිපිනය ඉල්ලා ගන්න. එතකොට හරිද? සමහරට ඔයාගේ යාළුවෙක්ට වෙන්න පුළුවන්, නෑදෑයෙක්ට වෙන්න පුළුවන්, ඔයාගේ ගුරුතුමාට ගුරුතුමියට වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ඔයාට මේක කරන්න පුළුවන්. හරිද ළමයි? හරි. එහෙනම් අපි අදට ඔහම අවසන් කරමු. අපි පාඩම් අද දෙකක් කතා කරේ. ශිෂ්‍යත්වයට ඉතාම වැදගත් වෙන්නේ. මේවා ඇතුලේ ලකුණු හැංගිලා තියෙනවා. හරි. එහෙනම් අපි සුපුරුදු කාලසටහනට අනුව පන්ති පැවැත්වෙනවා. රෙකෝඩින් හැම පන්තියකම ලැබෙනවා. ඉතින් ඒවා කරමින් දවසින් දවස විභාගයට ලං වෙනවා. ලකුණු මට්ටම ටිකක් වැඩි කරගන්න උත්සාහ කරමු. එහෙනම් හම්බෙමු ඊළඟ පන්තියෙන් හැමදෙනාටම දරුවන් සරණයි ආයුබෝවන් සුබ රාත්‍රියක්.